සඳුට සඳ මැමිස නැත උපමා හිරුට හිරු මැමිස නැත උපමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ මැමිස නැත උපමා ඔබට ඔබ මැමිස නැත උපමා දුක්ගිනි සිත තුල නැගෙනා විට ඉන්ලොව ගනඳුරු නිව්ව හැටි අපේ මගද ඒ එළියෙන් එළිකර අපට මඟ කියා දුන්නු හැටි ඔබගෙනි හඳුනාගත්තේ අප හැම කිසි දින දැක නැති සරස්වතී කිසි දින දැක නැති සරස්වතී සත්කුල ඉපැදුණු මිනිසානනි සුනිමන සුන්දර සිතක් ඇති කලාලොවට ඔබ කිරිපති ගීපති අපට මග කියූ බ්‍රහස්පති ඔබ්බේගොඩ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පූජනීය විහාරාධීශ්වර ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපගේ අවසරයි පූජ්‍ය මුතුකණ්ඩියේ සමිතසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට මහා සංඝරුවනින් අවසරයි පින්වත් මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි සුපින්වතුනි අද මේ පින්කමේ ආරම්භය ලෙස අප හැමදෙනා උතුම් වූ සීලේ සමාදන් වීම පිණිස එකටම තෙරුවන් සරණ යමු කවුරුත් මාත් එක්ක කියන්න සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Sadhu Sadhu සිල් සමාදන් වෙන්න සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු සාදු අපි දෙවියන්ට ඇරයුම් කරමු දෙවියන්ට ඇරයුම් කිරීම ලෙස මං කිව්වට පස්සේ හැමදෙනා කියන්න හත් පස් සක්වල සිටින පින් කැමති දෙවිවරුනේ සැදැහැ සිත් උපදවාගෙන දැන් මෙහි පැමිණෙත්වා සක් දෙව් රජානෝ විස්කම් දෙවියෝ සතරවරං දෙවිවරු සෙන්පති දෙවිවරු අපගේ පිනට එක් වෙත්වා මේ ප්‍රදේශය රකින ප්‍රදේශ භාර දෙවියෝ ගම්භාර දෙවියෝ දෙව් පිරිවරද සමගින් අපගේ පිනට එක් වෙත්වා කන්ද කුමාර දෙව් රජානෝ
සුමන සමන් දෙව් රජානෝ විභීෂණ දෙව් රජානෝ මහා විෂ්ණු දෙව් රජානෝ ගණපති දෙව් රජානෝ පත්තිනී දේව මාතා දෙව් පිරිවරද සමගින් අපගේ පිනට එක්වෙත්වා පින් කැමති දෙවිවරුනේ අප මුනි රජුන් වදහල මිහිරි සදහං ඇසුමට සාදුනාද නංවමින් දැන් මෙහි පැමිණෙත්වා පින්වත් දෙවිවරුනේ මේ දහම් අසනා කාලයයි මේ දහම් අසනා කාලයයි මේ දහම් අසනා කාලයයි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පත්තෝ සබ්බං ඤුතං සත්තා වන්දේ තං බෝධි ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්තුතේ සාදු සාදු කියන්න මේ විදිහට ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ අපගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම දත යුතු සියල්ලම දැනගත් සේක දැක්ක යුතු සියල්ලම දැකගත් සේක සියල්ල දැනගෙන සියල්ල දැකගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළසේක බුදුරජාණන් වහන්සේ අනන්ත සීලයෙන්ද අනන්ත සමාධියෙන්ද අනන්ත ප්‍රඥාවෙන්ද සමන්විත වූසේක මෙසේ අනන්ත ගුණ ඇති මම සරණ ගිය බුදුරජාණන් වහන්සේට සාදර ගෞරවයෙන් මම වන්දනා කරමි. මාගේ වන්දනාව වේවා මේ භූමියේ වැඩ හිඳින බෝරජාණන් වහන්සේට මම වන්දනා කරමි. මාගේ වන්දනාව වේවා. ඉතා ශ්‍රද්ධාවෙන් ඉතා ගෞරවයෙන් අපගේ ධර්ම දාන පින්කමේදී අප විසින් දල්වන ලද සියලු පහන් ආලෝක බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි. පූජා වේවා.
මේ සුවඳ දුම් පූජා පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා මේ සොඳුරු මල් සැරසිලි මේ සොඳුරු මල් මාලා පූජා කරමි පූජා වේවා මේ සිසිල් පෙන් පූජා කරමි පූජා වේවා මේ සුමధుර ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ සොඳුරු ධර්ම මණ්ඩපය මේ මනරම් සැරසිලි මේ මියුරු තේවානාදය මේ සියලු පූජා ධර්ම ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් හද පිරී ශ්‍රද්ධාවෙන් පූජා කරමි පූජා වෙත්වා පූජා කරමි පූජා වෙත්වා පූජා කරමි පූජාම වෙත්වා සාදු 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 හැමට පළමුව මං සිහි කරනවා මගේ පින්වන්ත ගුරු දේවයන් වහන්සේව මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග දිගාසිරි සැලසේවා අප හැම දෙනාගේ වන්දනාව වේවා සාදු 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 අද මේ ස්ථානයට වැඩමවා වැඩ හිඳින අපගේ පූජනීය ඔබ්බේගොඩ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධීශ්වර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපගේ අවසරයි පූජ්‍ය මුතුකණ්ඩියේ සමිතසාර අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේද නිදුක් නිරෝග දිගාසිරි ලබත්වා සාදු 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 අදම වැඩමවා වැඩ හිඳින්නා වූ අපගේ පින්වත් මෙහෙණින් වහන්සේලාටද නිදුක් නිරෝග දිගාසිරි සම්පත්තියම ලැබේවා සාදු 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 අද දහම් අසන්ට මේ ඔබ්බේගොඩ ද්විතීක පාසල් භූමියට ඒකරාශී වුණු මේ සුපින්වතුන්ලාටත් විශේෂයෙන් ඔබ්බේගොඩ ද්විතීක පාසලේ වත්මන් විදුහල්පති ගුරු පියාණන් පින්වත් සරත් මහත්මයාටත් ඒ ඇතුළු කොට දරුවන්ට ආදරයෙන් සෙනෙහසින් ශිල්ප ලබා දෙන්න මහන්සි වෙන දරුවන්ගේ ආදරණීය ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට ඒ වගේම මේ විද්‍යාලයේ පින්වන්ත දූල පුතාලට මේ පුණ්‍ය භූමියේ වැඩ හිඳින්නා වූ අතුපතර විහිදා විරාජමානව වැඩ හිඳින උතුම් බෝරජාණන් වහන්සේගේ ආශිර්වාදي නොවඩුවම ලැබේවා. අද දහම් කතාව විදිහට අපිට ධර්ම දේශනාවේ ආරමුණ සඳහන් කරලා තියෙන්නේ 86 අපි කණ්ඩායමේ පින්වතුන් සිප් 4 හදාරපු පාසලේ
නැනනුවන ලබා දුන් ගුරු මව්වරුන්ට ගුරු පියවරුන්ට උපහාර පිදීමක් ලෙසත් මියයන්ට යෙදුනා වූ යම් දෙමව්පියන් ගුරු මෑණිවරු ගුරු පියවරු වෙද්ද ඒ සියලු දෙනාට පරලෝ සැප සැලසේවා කියලා කෙලෙහි ගුණ පිරිච්චි ධර්ම දානයක් අද මේ කරන්නේ. මට මතක නෑ මං ගිය අවුරුද්දේද ඊට අවුරුද්දේද කියලා. ගිය අවුරුද්දේද අපි දහම් කතාවට වැඩම කළේ. මේ දහම් කතා මම හිතන්නේ මේ කානුපිළිවෙලින් එහෙම් මෙහෙම් බැඳුනා කියලයි. අද තියෙන මාධ්‍ය ක්‍රමෙත් එක්ක මේක ව්‍යාප්ත වෙලා යන්න ඇති. මේක කොච්චර සොඳුරුද සතුටුයි. මොකද මම වුණත් අපේ ස්වාමින්වහන්සේ නමක්කගේ පින්කමක් දැකලා මම ආසාවට මාත් ජීවිතේ කරගත්තා. මට 5 වසරට වෙනකන් ශිල්ප දීපු ගමේ ඉස්කෝලේ ගුරු මව්වරුන්ට ගුරු පියවරුන්ට දහම් පදයක් කියලා මගේ අතින්ම ආචාර්ය මනුස්සෝ කියන දහම් ග්‍රන්ථය මගේ ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට මම පරිත්‍යාග කරලා මගේ හිතේ තිබිච්ච යම්කිසි පශ්චාත්තාපය මම දුරු කරගත්තා. මගේ හිතේ ලොකු පසුතැවීමක් තිබ්බා ධර්මයේ මුණ ගැහුණාට පස්සේ. මොකද අපිට අපේ ජීවිතවලට ආදරය කරන මිනිස්සු අඳුන ගන්නවා කියන එක අපිට හරි අමාරුයි. ඒක මං හිතන්නේ දක්ෂයෙක්ම පමණක් කරගන්න එකක්. ඒ දක්ෂතාවයේ සහජයෙන් නැත්තම් එයාට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕන. මට ඒ දක්ෂතාවයේ සහජයෙන් තිබ්බේ නැහැ. මට ඒක මුණ ගැස්වේ කල්යාණ මිත්‍රයෙක්. ඒ මගේ කල්යාණ මිත්‍රයාට තමයි අපි බණ අහන්න කලින් සාදරයෙන් වන්දනා කළේ මගේ ගුරු දෙවිඳු. ගුරු දේවයන් වහන්සේගෙන් දහම් කතා අහන්න පෙර මගේ තිබ්බේ මහා බාල ගතිය. මට අදටත් ඒ ගැන කියනකොටත් හිතට දුකයි. මොකද අපි අපේ ඉස්කෝලවල අපිට උගන්වපු ගුරු මව්වරුන්ට ගුරු පියවරුන්ට අපි ප්‍රශංසා කරලා නැහැ. අපි කලේ අපිට උගන්වනකන් ඉඳලා හැරිලා යන්න ඇරලා නං වානම් කියන එක. අපිට උගන්වපු ගුරුවරයා පන්ති කාමරේ ඇතුළට එනකොටත් අපිට මතක් වෙන්නේ අපි දාපු නම. අපි වෙනුවෙන් විනාඩි 40ක් විතර මහන්සි වෙලා අපි වෙනුවෙන් මහන්සි වෙන ගුරුවරයාට අපි දුන්නේ මොකක් හරි නින්දා නමක්. අපි වෙනුවෙන් පීරියඩ් දෙකක් එහෙම මහන්සි වෙනවා නම් යම් ගුරුවරයෙක් ඒ ගුරුවරයා අපිට ඒ කාලේ පෙන්වන්න බැරි ගුරුවරයා. අපිට ගොඩාක් වැරදුනා කියලා මට හිතෙනවා. පැසසිය යුතු ගුරුවරුන්ට අපි නින්දා කළා. ගුණ කිය යුතු ගුරුවරයාට අපි අපහාස කළා. පුදසුනක තබා පුදන්න ඕන ගුරුවරයාට අපි නැති තැන නින්දා අපහාස මඩග ගහ හිටියා. කොච්චර දුකද කියන්නේ. අදටත් මට ඇතැම් ගුරුවරු ඒ ගුරුවරයාගේ හැබැයි නම මන් දන්නේ. අදටත් ගුරුවරු මතක් කරගෙන යනකොට මට ඒ ගුරුවරුන්ට අපි දාලා තිබ්බ නම් මතක් වෙන්නේ. ඒ ඇරෙන්නේ ඒ ගුරුවරුන්ගේ හැබැයි නම අපි දන්නේ. මට ඔය ගැන තිබ්බා මහාන වුණාට පස්සේ පශ්චාත්තාපය. මම ඒක දුරු කරගත්තා. මගේ අඩුගානේ 5 වසරට එනකන් මම එතනින් පස්සේ මේ උසස් පාසලකට ගියපු නිසා මට ඒ පාසලේ සියලු ගුරුවරු එකතු කරගන්න ඒකට තාම මට පරිසරය හැදිලා නැහැ. නමුත් මං හිතනවා මගේ හුස්ම ටික යන්න කලින් මම යම් මේ දවසක ඒකත් කරනවා කියලා අදහසක් මට තියෙනවා. මොකද මේ ජීවිත කියලා කියන්නේ අපි කැමති වුණත් අකමැති වුණත් නොනවත්වා ගෙවි යන දෙයක්. නොනැවති ගෙවෙනවා. අච්චින්ති කාලා කාලේ හරි වේගවත්. කාලෙ වේගින් ඉවර වෙනවා. තරයන්ති රත්තියෝ ගෙවි යන කාලේ අපිට තේරෙන්නේ නැහැ රැ වෙනවා. අපිට තේරෙන්නේ නැහැ දවල් වෙනවා. නොදැනීම රැවල් ආවා. නොදැනීම උදෑසනවල් එළඹෙනවා. ඔහේ යනවා. අපිට ඕක දැනෙන්නේ සති අන්තය ආයේ සඳුදා
ඔය වගේ විතරයි. නොදැනීම කාලය යනවා. නොදැනීම රෑදවල් වෙනවා. වයෝගුණං අනුපුබ්බං ජහන්ති. එතකොට වෙන්නේ අනුපිළිවෙලින් අපේ වයස වැඩෙනවා. අපි මෝරනවා. අවුරුද්දක් පාසා අපේ ජන්මදිනේ ටික ටික වැඩි වෙනවා. එතකොට වෙන්නේ මොකක්ද කියලා අපිට කල්පනාවක් නැහැ. බුදුරජුන් අදාලා ආයු කීයති මච්චානං. එතකොට වෙන්නේ මිනිසුනේ ආයුෂ ගෙවි ගෙවි යන එකයි. අපේ ආයුෂ ඉවරු යනවා. 86 අපි කණ්ඩායමේ කට්ටියට දැන් 40යි. මේ පාසලට ඇවිත් පාසල් ඇඳුමින් සැරසී ඉගෙනගත්ත භද්‍ර යවුණේ හිටපු ඒ ගෑනු ළමයි පිරිමි ළමයි මේ වෙනකොට මැදි වයස ආරම්භ කරලා වයස අවුරුදු 40යි. කෙස් ඉදීම පටන් අරගෙන රැවුල් ඉදීම පටන් අරගෙන 40 ඇඳිරිය පටන් අරගෙන ජීවිතේ එහෙම එකක්. සමහරවිට මේ 86 අපි කණ්ඩායමේ පිරිසගේ මේ වෙනකොට එකට ඉඳලා මේ ලෝකේ අත්හැරලා ගියපු අයත් ඇති. ඇදමුන්ට 40ක් වෙනකම් මේක ඉන්න බැරුව ගියා. එයාලට කල්යල් ඇතුවම යන්න වුණා. ඒ නිසා මෙතන දැනුම් තේරුම් තියෙන දූපුතුනුත් මේ කාරණේ ගැන සාවධානව හිතට අරගන්න. වැඩි හිටියෝ අනිවාර්යෙන් මේ කරුණ හොඳට හිතට අරගන්න. අපේ ජීවිතයට පින්වතුනි ඉතුරු වෙන එකම එක දේ අපි අපේ ආධ්‍යාත්මය ඇතුලේ හදාගන්න ಗುಣ වගාවක් විතරමයි. වෙන මොකුත්ම නැහැ. අපි කොච්චර ධන ආකාරයක් හොයලා එකතු කරලා තැම්පත් කරලා තිබ්බත් ඒක අපට අහිමි වීමටයි. ඒක අපිට උරුම නැහැ. අපි ගොඩාක් දියුණු වෙලා සුඛෝපභෝගී රත පදින කෙනෙක් බවට පත් වුණත් ඒව ඔක්කොම අහිමි වෙන දේවල් උරුම නැහැ. අපි අධ්‍යාපනය තුල උනත් මේක කඩින් පාස් කරගෙන ඉස්සරහට ගිහින් සර්ටිෆිකේට් පදක්කම් ආදියෙන් අපේ ජීවිතේ අපේ ගෙවල් දොරවල් පිරීලා ගියත් ඒක හරි తాවකාලිකයි. ඒක අපේ උරුමේ නෙමෙයි. හැබෑවටම අපේ උරුමේ බවට පත් වෙන්නේ උභෝ පුඤ්ඤංච පාපංච යං මච්චෝ කුරුතේයිද. මිනිසෙක් විදිහට ජීවත් වෙන මේ කාල වකවානුවේ අපි ජීවිතය ඇතුලේ යම් කිසි පින හෝ පව වශයෙන් කර්ම කරනවා නම් තං හිතස්ස සකං හෝති. ඒක ස්වකීය දේ බවට පත් වෙන එක වළක්වන්න බෑ. අපි ආස කළා ධනෙ තමා සතු වෙන එක හදා ගන්න බෑ. ආස කළා දීපල ඉඩකඩම් තමා සන්තක වේවා කියලා ඔප්පු තිරප්පු ඇඟේ අලවන් හිටියත් ඒව අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි අපි අකමැති වුණත් තමන් රැස් කරපු පිනේ හෝ පවේ කර්ම විපාකය තමන්ට අයිති වෙනවමයි. තං හිතස්ස සකං හෝති. එය ස්වකීය දේවේ. තංච ආදාය ගච්ඡති. එය යන තැන ඇදගෙන යන්න වේ. තංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනි. යන තැන හැර නොයා එන හෙවණැල්ලසේ ඔබගේ කර්ම විපාකය ඔබ පසුපස්සේ පැමිණෙන්නේමය කියලා වදාලේ මේ බණට වාඩි වෙච්ච මානවේ සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මම ඔයාලට කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ උපුටලා කියලා දෙන එක විතරයි. බුදුරජාණන් වහන්සේ තමයි එහෙම වදාළේ. අපි ඒක විහිළුවට ගන්නත් පුළුවන්. අපි ඒක විශ්වාස නොකරන්නත් පුළුවන්. ඕවා දැන් යුගයට අදාළ නැහැ කියලා අපිට ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඒවා කිසිවක් සත්‍යයට අදාළ නැහැ. සත්‍ය කියන එක හැම කල්ලි සත්‍යම නෙනේ. ඇත්ත කොයි පැත්තෙන් කරකලා බැලුවත් ඇත්තම තමයි. ඒ නිසා මේ ජීවිතේ අපි හිතන්න ඕන තැනක් මෙතන. අපේ ජීවන ගමනේ අපි පසුපස්සේ පැමිණෙනදී අපි ලස්සනට ගොඩ නගාගෙනද? ඒක අපි ඉක්මනින් හිතිය යුතු එකක් කියලායි මගේ නම් කල්පනාව. ඒක මට ඒක හිතෙන්න පටන් ගත්තේ වයස 17න්. නමුත් මං හිතනවා ඊට කලින් ඒක මට හිතා ගන්න පුළුවන්කමක් තිබ්බා. ඊට කලින් කවුරු හරි මට ඒක කියලා දුන්නා නම්.
මට අඩු දාන්නේ මගේ වයස 13ක් වෙද්දී කවුරුන් හෝ ඒක කියලා දෙන්න හිටියන. මට හිතෙනවා මම 13න්. මගේ 13 වගේ වයසින් මට ඒක අල්ලගන්න පුළුවන්කමක් තිබ්බා. කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. අපිට ඒක හදවතට වදින්න අපිට ඒක කියා දුන්නේ වයස අවුරුදු 17 වෙනකොට. ඒ නිසා 13 ඉඳලා 17 වෙනකන් අවුරුදු 4ක් යම්කිසි කනගාටුදායක අවධියක් මගේ ජීවිතෙත් මට තියෙනවා. මව්පියන්ට වෙනස්කම් වෙච්ච වයසක් මටත් තියෙනවා. අම්මා තාත්තගේ ඇදකුද යාළුවොත් එක්ක කතා කරගෙන හිටපු කාලය මටත් තියෙනවා. අම්මා මහා මලවදයක් තාත්තා මහා මලවදයක් කියලා. මව්පියෝ ගැන හිතිච්චි අවුරුදු 4ක කෙටි කාලයක්. අහෝ අභාග්‍යයකට මගේ ජීවිතෙත් තියෙනවා. අම්මයි තාත්තයි දෙන්න කඹුර මහන්සි වෙලා හොයපු ධන සම්පත්තියට පිච්චි එක තරම්වත් වටිනාකමක් නොදී එයාලා දෙන මුදල සෙල්ලමට ගත්ත අවුරුදු 4ක් අහෝ අභාග්‍යයකට මේ මටත් තියෙනවා. මොනවා කරන්නද? සත්පුරුෂයා මුණ ගැහිම ප්‍රමාද වුණාට මොනවා කරන්නද? මම මේ ඔයාලත් එක්ක දුර ඈතවල වල ඉඳලා පවා ඇවිත් දහම් කතා කරලා මගේ හදවතේ තියෙන එකම පැතුම තමයි මට නිවන මුණ ගැහෙනකන් මං යම් තැනක උපදිනවාද මට උපදින හැම තැනකම සත්පුරුෂයෙක් මාශ්‍රයට ලැබේවා. මගේ පැතුම ඔච්චරයි. මොකද මා දන්නවා සත්පුරුෂයා මට මුණ ගැහුණොත් ඒ සත්පුරුෂයා මාව රකින්නවා. ටොක්කක් කනලා හරි මාව රකින්නවා. නීති දාලා හරි මාව රකින්නවා. අදටත් අපි ඇතැම් කරුණ වලට ගුරුදේවයන් වහන්සේගෙන් සැර වචන අහලා තියෙනවා. ඔය වරද කරන්න එපා කියලා. බැනලා හරි අපිව රකින්නවා සත්පුරුෂයා. සත්පුරුෂයා අපිව ඇදලා දාන්නේ නරකකට නපුරකට. ඒ නිසා අනේ අපහට මේ සත්පුරුෂ ආශ්‍රේ පැයක් හමාරක් සැනහෙන අපහට නිවන මුණ ගැහෙන තෙක්ම දිගින් දිගට සත්පුරුෂයෝ මැසුරට ලැබේවා කියලා ඔයාලත් පතන්න. ඒක ජීවිතේකට ඉච්චර වැදගත්. මොකද සත්පුරුෂයා තමයි හිතක ආකල්ප සම්පත්තිය යහපත් කරන්නේ. මේ හිතක තියෙනවා ආකල්ප සම්පත්තිය කියලා එකක්. සමහරුන්ගේ ආකල්ප සෞත්තුයි. ආකල්ප සෞත්තු කෙනා තමන්ගේ ජීවිතේ කතා කරන වචනත් සෞත්තුයි. ආකල්ප සෞත්තු මිනිසයා ගන්න තීන්දුව తీරනත් සෞත්තුයි. ආකල්ප සෞත්තු නම් ඒ මිනිසයාගෙන් මේ කටයුත්ත කරමු කියලා එන කටයුත්තත් සෞත්තුයි. ඔබ අහලා තියෙනවා මේ වචනේ මනෝපුබ්බංග මා ධම්මා මනෝසිට්ඨා මනෝමයා මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති චක්කංව වහතු පදං. ධම්මපදේ පළමු ගාථාව මම ඔය කිව්වේ. ධම්මපදේ පළමු ගාථාවේදීම බුදුරජාණන් වහන්සේගේ අවවාදය තමයි මනෝපුබ්බංගමා ධම්මා. ජීවිතේ හැම දෙයකටම මුල් වෙන්නේ සිතයි. මනෝසෙට්ඨා ප්‍රධානම දේ සිතයි. මනෝමය. සිතෙන් තමයි පළමුව හැම දේ හටගන්නේ. මනසාචි පදුට්ටේන නරක ආකල්ප වලින් හිත දූෂිත කරගෙන භාසති දූෂිත වූ හිතකින් වචන කතා කරනකොට කරෝති දූෂිත හිතකින් ක්‍රියා කරනකොට තතෝනං දුක්ඛමන් වේති. එතන හැදෙනවා දුක. දුකට සමාන වචනයක් කියන්න. යම් තැනක දුක හැදෙනවා නම් දුක කියන එකට සමාන වචනය මොකද්ද? දුකට සමාන වචනේ බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛෝ පාපස්ස උච්චයෝ. මහණෙනි පාපය යනු දුකට සමාන වචනයයි. එතකොට එතන හැදුනේ මොකද්ද? පාපය හැදුනා. ඒ පාපය ඒ පව තමන්නේ පසුපස්සේ එනවාලු චක්කංව වහතෝ පදං. කරත්ති බැඳපු ගුණාගේ පිටිපස පැමිණෙන
කරත්ත රෝදේ වගේ. කරත්ති බැඳපු ගුණෙන් ඒ කරත්තේ අදිනකොට පිටිපස්සෙන් රෝදේ එනවාමනේ. ওই රෝදේ එන්නේ ඌට පහසුවක් සහනයක් අරගෙනද බරක් අරගෙනද? බරක් කනක්. සාමාන්‍යයෙන් සතෙක් ඔය කරත් එක බැඳලා පස්සේ යම් මීහරකෙක් කෙලදෙනා යම් කිසි ගුණෙක් ඒ ගුණා සතුටින් කරත්තේ අදින නැද්ද? එහෙම නැත්තම් ඌ ඒක ඌට කරගන්න දෙයක් නැතිකමට අදින නැද්ද? කරගන්න දෙයක් නැතිකමට ඌ කැමැත්තෙන් කරත්තේ බැඳෙන්නේ වෙන කවුරු හරි බලෙන් බඳිනවා. බැඳපු කරත්තේ ඌ ලියා ගන්න කොච්චර ආස කළත් ඌට තනියෙන් ලියා ගන්න බෑ. කවුරු හරි ලියනකම් ඉන්නම වෙනවා. ඔය වගේ තමයි සමහර උපදිනකොටම ලෙඩ ගොඩාක් අරගෙන එනවා. කරත්ති බැඳපු ගුණාගේ පිටිපස්සෙන රෝදේ වගේ අදින්නම වෙනවා. ලෙඩ වෙච්ච ඇඟ ඇදගෙන ජීවත් වෙන්නම වෙනවා. සමහර ලපටියෝ මම දැකලා තියෙනවා මහරගම පිළිකා රෝහලේ. එයාලා අම්මාගේ කිරි බොන වයසේ ඒ අම්මලත් ඉතින් ඒ දරුවොත් එක්කමයි එතනමයි. ගොඩාක් දරුවන්ට තියෙන ලේ පිළිකා. ඒ දරුවන්ට දෙන බෙහෙත් හේතුවලට එයාලට ගොඩාක් තියෙන ඉන්ජෙක්ෂන් කෝස්. එයාලට දෙන බෙහෙත් හේතුවලට එයාලගේ කට තිත්තයි. පොඩි උන්ට තේරෙන්නේ කට තිත්තයි කියලා. අම්මාගේ කිරි එයාලා කටට ගන්නවා. ඒ කිර බී ගන්න බෑ කට තිත්තයි. අඬාගෙන කිරි දානවා. හරි දුක හිතෙනවා. නමුත් මොනවා කරන්නද? එයා උරුමෙන් අරන් එන කය ලෙඩ ගොඩක් බුදුරජාණෝ වදාලා. සාංශාරික ගමනේ සතුන්ට හිංසා කරපු කෙනා මනුස්ස ජීවිතයට එද්දී එයා ලෙඩ බහුලයි බහුහා බාධාව. එයාගේම උරුමේ එයා ඇදගෙන ඇවිත් කරත්තේ බැඳපු ගුණාගේ පිටිපස්සේ එන රෝදේ වගේ. සමහරු ජන්මෙන්ම මන්ද බුද්ධිකයි. සංසාර ගමනේ මත්ද්‍රව්‍ය මත් අතර පාවිච්චි කරපු එකේ කටුක විපාකය එයා මනුස්ස ජීවිතයට එනකොට සැහැල්ලු විපාකයක් විදිහට පස්සෙන් එනවා. මෝරපු කල්පනා ශක්තිය ඇති මිනිස්සු මැද එයාගේ ඇඟ මෝරනවා. හිත මෝරන්නේ මන්ද බුද්ධිකයි. මොනවා කරන්නද? ගොනෙක් කරත්තය දිනකොට එන බර වගේ එයාගේ පසුපස්සේ අර මන්ද බුද්ධික භාවය ඇදි එනවා. භයංකාරයි මේ කතන්දරේ. අපි මේ ජීවිතය ඇතුලේ යම් යම් කඩයින් වලින් දියුණුවක් කරා යන්න ඕනේ කියලා අපි වෑයම් කරන්නේ අපි මේ ජීවිතේ යහතින් හොඳින් උපන්න නිසා. උපදිනකොටම අපි මන්ද බුද්ධික වුණා නම් අපිට කිසිම chance එකක් නැහැ. උපදිනකොටම අපි ලෙඩ බහූල කෙනෙක් වුණා නම් අපිට කිසිදු chance එකක් නැහැ. උපදිනකොටම හදවතේ සිදුරක් වගේ දරුණු ගණේ රෝගයක් අපට තිබුණා නම් මේ කතන්දර කිසිවක් අපිට අදාළ වෙන්නේ නැහැ. ඔබ මේ මා කියන කතාව ඔබේ හදවතට තව සමීප කරගත යුතු නම් ඔබට මේක තවත් දැනේවා කියලා හිතනවා නම් මම යෝජනා කරනවා එක දවසක් මහරගම අපේක්ෂා රෝහලට ඔබ යන්න. ගිහින් ඩිංගිත්ත බලන්න. එහිත් ඉන්න මිනිස්සු. එහිත් ඉන්නවා අපේ නංගිලා වගේ තරුණ වයසේ දූලා, තරුණ වයසේ පුතාලා. එයාලගේ ලෝකේ අද අපි දකින මේ ළමයින්ගේ දකින සිනහව, මෙයාලගේ මේ විහිළු තහළු, ළඟ ඉන්න කෙනත් එක්ක උකුළු මුකුළු වෙවි දක්වන දේවල් එයාලගේ ලෝකෙ මේ ටික නැහැ. එයාලට තියෙන එකම එක අපේක්ෂාවක් කවදාද මේක සුවපත් වෙලා මං මේ රෝහලින් ටිකට් කපලා යන්නේ. එයාලගේ ලෝකෙ තියෙන මේ පැත්තම. ඒ නිසා අපි මේක දත යුතුමයි. සිතක් ආකල්ප සවුත්තුනොත් එහෙම දූෂිත වෙලා යනවා. දූෂිත ආකල්ප බුදුරජාණන් වහන්සේ කරුණු 10කට ගොනු කළා. හිතක හටගන්න දූෂිත ආකල්ප අතරේ ඕන්නෙම නැති ඒවා ටික. ඒ ටික බුදුරජාණන් වහන්සේ ගොනු කළා කරුණු 10කට. මොනවද ඒ කරුණු 10? මේ ධර්ම දේශනාවට තියෙන කාලෙ කෙටි.
ඒ පුංචි වෙලාව ඇතුලේ අපිත් දඟවන දාන්න ඕන නිසා මම මේක නවත්තනවා. එතකොට ඒ පොඩි වෙලාව ඇතුලේ මේ 10 ඔක්කොම විස්තර කරන්න ලැබෙයි කියලා මට හිතෙන්නේ. මම ඒ නිසා මුලින්ම සාරාංශ ලෙස ওই 10 කියනවා. ඉතින් මතක තියා ගැනීම සහ තේරුම් ගැනීම වෙනදාට වඩා ඔයාලා හොඳ අවධානයෙන් කරන්න වෙනවා. කරුණු 10ක් තියෙනවා. බුදුරජාණන් වදාලා සිතක් සවුත්තු වෙලා යන අයහපත් ආකල්ප මේවා නත්ති දින්නම් දන් දුන්නට වැඩක් නැහැ. ඔය දන් දීම කියලා කියන්නේ කිසි තේරුමක් නැති දෙයක්. ඇතැමුන්ගේ හිත ඇතුලේ තියෙන්නේ එහෙම ආකල්ප. ඔයාලට හිතෙන්නේ එහෙම ආකල්ප අනුන්ගේ හිත ඇතුලට කාවක් දෙන්නේ කවුද? ඔය වගේ ආකල්ප තව කෙනෙකුගේ හිතකට කාවා දෙන්නේ කාව ඇසුරු කළොත්ද? බාල අසත්පුරුෂ අධම ගිහි වේවා පැවිදි වේවා අසත්පුරුෂ අධමයෙක් ඇසුරු කරොත් එහෙම එයාගේ ආධ්‍යාත්මය ඇතුළට දන් දීලා වැඩක් නැහැ. ඔය දාන කියලා කියන්නේ පහුකාලීනව වාසියට හදාගත්ත මත අද තියෙනවා ඕවා. ඔන්න හිත දූෂිත වෙනවා. නත්ති ඉට්ඨං පුද සත්කාර කරලා වැඩක් නැහැ. ඔය වඳින්න පුදන්ට කියන ඒවා සම්පූර්ණයෙන් තියෙන්නේ මේ ලංකාවේ, ඔව්ව නැහැ ඇමරිකාවේ, ඔව්ව නැහැ ඕස්ට්‍රේලියාවේ. මේ විකාර ඔහොම ආකල්ප තියෙනවා. පුද සත්කාර කරලා තේරුමක් නැහැ. ඒක හිත දූෂිත වෙන දෙවෙනි ආකල්පේ. තුන බුදුරජාණන් වහන්සේ වදාලා නත්ති හුතං වන්දනාමාන කරලා වැඩක් නැහැ. වැඳුම් පිදුම් ඔය දේවල් කිසි තේරුමක් නැති එකක්. මව්ට වඳිනවා, පියාට වඳිනවා, ගුරුවරුන්ට වඳිනවා. ඔව්ව නිකම් මේ හදාගත්ත රාමු වැඩක් නැහැ. ඔහොම ආකල්ප මේ සමාජ තලය ඇතුලේ දැන් වැඩි වැඩියෙන් නිර්මාණය වෙලා මතුවෙවි එනවා. ඒ ආකල්පය මොකද්ද? අයහපත් ආකල්පයක්. බුදුරජාණන් වහන්සේ ඒකට පාවිච්චි කරපු වචනේ තමයි මිත්‍යා දෘෂ්ටි. මොකද්ද බුදුරජාණන් පාවිච්චි කළේ ඒකට? මිත්‍යා දෘෂ්ටිය, වැරදිච්චි දැක්ම. මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ වැරදුණු දැක්මක්. වැඩක් නැහැ. වන්දනමාන තීරුමක් නැහැ කියන අදහස වැරදිච්චි දෘෂ්ටියක්. දෘෂ්ටි වැරදුනා කියලා කියන්නේ යාට පේන විදිහ වැරදි. පේන විදිහ වැරදි කෙනාට යන ගමන වර්ධිනවමයි. අපි අපේ ජීවිතය ඇතුලේ නිකන් මේක උපමාවෙන් තේරුම් ගන්න හොඳට දැස් පේන කෙනා පාරේ මොන උවදුරු තිබ්බත් එයා ඒ උවදුරු මග ඇරලා එයාගේ ගමන යනවා. එයාට ඇස් පේනවා. එයාගේ ඇස් දෙක නොපෙනී ගියොත් එහෙම එක්කෝ එයාට යම්කිසි මේ වැරදි ආකාරයේ දෘෂ්ටියක් නම් තියෙන්නේ. දැන් මගේ සාමාන්‍යයෙන් මට මතකයි කණ්ණාඩි හදවනකොට එක අවස්ථාවක මගේ කණ්ණාඩි දෙකේ ඒ වෛද්‍යවරයාට යම් වරදක් වෙලා කණ්ණාඩි දෙකේ ලෙන්ස් දෙක වැරදියට හැදුණා. මට ඒක ලොකුවට ඒ වෙනස හිතා ගන්න බෑ. ඇස් දෙකට දාගත්තට පස්සේ පේනවා පැහැදිලි. නමුත් මේකේ තිබිච්ච දෝෂේ මට ප්‍රකට වුණේ. මට පඩිපෙළ නැග ගන්න බෑ කණ්ණාඩි දෙක දාගෙන. මට පඩිපෙළ පේන්නේ zoom වෙලා. උඩට එනවා මෙහෙම පඩිපෙළ. කණ්ණාඩි දෙක දාගෙන පඩිපෙළ නගින්න හෝ බහින්න ගියොත් එහෙම මං 3-4 සැරයක් කකුල් පැටලලා වැටෙන්න ගියා. මට එතකොට තමයි තේරුනේ මේ කණ්ණාඩි දෙකේ මොකක් හරි දෝෂයක් තියෙනවා. මං ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්නපුවම ඒ වෛද්‍යවරයා කිව්වා ස්වාමීන් වහන්සේ මේක මේ බොහොම දශම ගානක දෝෂයක් තියෙන්නේ. ඒක මං නිවැරදි කරලා දෙන්නම් කියලා. දෘෂ්ටිය වැරදුනොත් එහෙම යන ගමන අසාර්ථකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වරදින දෘෂ්ටිය නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. හොඳ දේවල් වලට හොඳ විපාක ලැබෙනවා, නරක දේවල් වලට නරක විපාක ලැබෙනවා කියලා ඔහොම එකක් නෑ. විකාරෝවා. ඔය මිත්‍යා දෘෂ්ටි. ඕවා වැරදි අදහස් කියලා මේ ලෝකේ ඔහොම මතයක්. අද බලන්න අද මේ සිවුරු පොරව ගත්ත අයත් කියනවනේ. හරි සෝචනීය මට්ටමක් අපි මං හිතන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ මත ඔවා දකින්න ඇති. හරි සෝචනීය මට්ටමක් තියෙනවා සමාජ මාධ්‍ය ජාලාවල
සිවුරු පොරව ගත්ත අයත් මේක කියනෝනේ. ඔය කර්මඵල කියලා එකක එහෙම කතාවක් නැහැ. මේ ජීවිතේ හොඳට හදාගත්තා නම් එච්චරයි. කාටවත් වරදක් කරන්නේ නැතුව හිටියනම් එච්චරයි. ඔය සිල් රැකිලි ඕනේ. අනිත් මිනිස්සුන්ට කරදරයක් නැත්තම් එච්චරයි. ඔහොම අදහස් තියෙනවා. ඒ මොනවද ඒ අදහස්? වැරදුණු ආකල්ප, මිත්‍යා දෘෂ්ටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වරදින දෘෂ්ටියක් 4 වෙනි 5 වෙනි එක. ඒක අපි මේ දෙක එකට කියනවා. නත්ති මාතා, නත්ති පිතා. අම්මා කියන කත විශේෂ කාන්තාවක් නෙමෙයි. සාමාන්‍ය ගෑණියක්ම තමයි. නත්ති පිතා, තාත්තා කියන පිරිමියා ඒ මහා විශේෂ පිරිමියෙක් නෙමෙයි. තාත්තා කියලා කියන්නේ ඔය සාමාන්‍ය පිරිමියෙක්ම තමයි. ඕක තමයි මේ වෙනකොට බටහිර ලෝකයේ தත්ත්වය. බටහිර ලෝකයේ අම්මා කියලා කියන්නේත් සාමාන්‍ය කතා. තාත්තා කියලා කියන්නේත් සාමාන්‍ය පුරුෂයෙක්. කිසිම අම්මා තාත්තා දෙන්නාට දරුවෝ දෙන කිසිම වැදගැම්මක් නැහැ. ඒක තමයි සාමාන්‍ය බටහිර ලෝකයේ මේ වෙනකොට තියෙන தත්ත්වය. අපි ධර්ම ප්‍රචාර වලට අපි වැඩම කරාම අපි රටවල් වල தත්ත්වය S දෙකෙන් දැකලා තියෙනවා. මේක තමයි ඒ වගේ තියෙන ස්වභාවය. ඊළඟට වැරදිච්ච දෘෂ්ටි දෙකක් 6 7 බුදුරජාණන් වහන්සේ වදාලා. මොනවද මේ වැරදිච්ච දෘෂ්ටි දෙක? 6 7 නෙමෙයි 7 8. මොනවද මේ දෘෂ්ටි දෙක? නත්ති අයං ලෝකෝ මෙලොවක් කියලා එකක් නැහැ. නත්ති පරෝ ලෝකෝ පරලොවක් කියලා එකක් නැහැ. ඔන්න වැරදුනා. එයා මෙලොව පිළිගන්නේ නැහැ, පරලොව පිළිගන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ 8 වෙනි එක තමයි 8 වෙනි එක නෙමෙයි 9 වෙනි එක. නත්ති සත්තා ඕපපාතිකා. මේ ලෝකේ ඕපපාතික සත්වෝ කියලා කොටසක් නැහැ. ඔය ඇහැට පේන්න ඉන්නේ උන් තමයි සත්තු. එහෙම ඇහැට නොපෙනෙන්න එකෙක්වත් නැහැ. ඒ මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. අන්තිම එක බුදුරජාණන් වහන්සේ වදාලා. එයා පිළිගන්නේ දියුණු කරන ලද නුවණින් මෙලොව පරලොව අවබෝධ කරලා දහම් දෙසන බුදුවරු ලෝකයට පහළ වෙනවා කියලා පිළිගන්නේ. මිත්‍යා දෘෂ්ටි. ඕගොයි කාරණා 10න් හිතක් දූෂිත වෙනවා. ආකල්ප සම්පatti පිරිහී යනවා. ඒ ආකල්ප සම්පත්තිය පිරිහිච්ච කෙනෙක් එයාගේ ජීවිතේ කතා කරන වචනත් පිරිහිච්ච ආකල්ප වලින් යුක්තයි. එයාගේ ජීවිතේ ගන්න තීන්දුව తీරනත් පිරිහිච්ච ආකල්ප වලින් යුක්තයි. එයා ජීවිතේ කරන කටයුතුත් පිරිහිච්ච ආකල්ප වලින් යුක්තයි. එයාගේ ජීවිතය ඇතුලේ හැම මොහොතකම සකස් වෙන්නේ දුකමයි, පාපෙමයි. මේ මනුස්ස ජීවිතෙන් යන්න යනකොට එයා මනුස්ස ලෝකෙට අරගෙන ආපු යහපත නසාගෙන යන කෙනෙක්. ඕක ගැන ඊට වඩා විස්තරයක් ඕනේ නැහැ. අපි නසාගත් ආකල්ප පැත්ත නෙමෙයි, හදාගත යුතු ආකල්ප පැත්ත කතා කරමු. බුදුරජාණෝ ඒ ගැන මෙහෙම වදාලා. මනෝපුබ්බංග මා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාව අනපායිනී. ජීවිතේ හැම දෙයකටම මුල් වෙන්නේ සිතයි. ප්‍රධාන වෙන්නේ සිත. හැම දෙයක්ම හටගන්නේ සිතෙන්. මනසාචේ පසන්නේන යම්කිසි කෙනෙක් ඒ බඳු සිත යහපත් ආකල්ප වලින් ප්‍රසන්න කරගන්නවා. ඒ ප්‍රසන්න කරගත්ත සිතින් භාසති වචන කතා කළොත්, කරෝති කයින් ක්‍රියා කළොත්, තතෝනං සුඛමන් වේති එතන හැදෙනවා සැප. සැපයට සමාන වචනයක් කියන්න. දැන් දුකට සමාන වචනයක් අපි කිව්වා. මොකද්ද සැපේ සමාන වචනේ? බුදුරජාණන් වහන්සේගේ වචනේ සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මහණෙනි පින යනු සැපයටම සමාන වචනයයි. එහෙනම් එතන සකස් වෙන්නේ මොකද්ද? පුණ්‍ය විපාකයේ සකස් වෙනවා. ඒ පුණ්‍ය විපාකයේ තමන්ගේ පසුපස්සේ එනවායි කියලා කිව්වා. ඡායාව අනපායිනී හැර නොයන හේවණැල්ල වගේ. කරත්තේ බැඳපු ගොනාගේ පිටිපස්සේ කරත්ත රෝදේ එන එකයි, හේවණැල්ල තමන්ගේ පසුපස්සේ එන එකයි
එක වගේද දෙවිදියක්ද? කවදාවත් ඔයාලට නිකන් හෙවණැල්ල දැනිලා තියෙනවද නිකන් කරත්ත රෝදයක් පස්සෙන් එනවා වගේ? අපිට හෙවණැල්ල කියලා කියන්නේ අපි සිහි කළේ නැත්තම් මතකවත් නැති එකක් නේ. හෙවණැල්ල හැමතිස්සෙම කිසි බරක් නැතුව පසුපස්සේ එනවා වගේමයි. අපි අපේ ජීවිතය ඇතුලේ යහපත් ආකල්ප වලින් කරන කියන දේවල් අපි පසුපස්සේ සැනසෙල්ල අරන් එනවා. එහෙම යහපත් ආකල්ප 10ක් බුදුරජාණන් වදාලා. අයහපත් ආකල්ප ටික මං කියලා දීපු නිසා ඔයාලට යහපත් ආකල්ප ටික කියාගෙන ගියයි. අපි යහපත් ආකල්ප 10 කියමු. මොනවද යහපත් ආකල්ප 10? කාවත් දන්න හිතවලට. අත්ති දින්නම් අපි චූටි දෙයක් දන් දුන්නත් දන් දෙන එකෙන් යහපත් විපාකයක් අපිට පෙරලා පැමිණෙනවමයි. අත්ති දින්නම් දන් දීමේ විපාක තිබේ. අත්ති ඉට්ටං පුද සත්කාරවල විපාක තියේ. පිදිය යුතු උතුමන් පුදනකොට පිදිය යුතු වස්තු වලට පුදනකොට ඒකෙන් අපිට යහපත් වූ විපාක ලැබෙනවමයි. අත්ති හුතං වන්දනා මානවල විපාක තියෙනවමයි. වැඳිය යුතු උතුමන්ට වඳිනකොට පිදිය යුතු මේ වැඳිය යුතු වස්තුන්ට වන්දනා කරනකොට අපිට ඒකේ යහපත් විපාකයක් තියෙනවමයි. අත්ති සුකට දුක්ඛටානම් කම්මානම් ඵලං විපාකෝ තමන්ම කරන යහපත් අයහපත් කර්මවලට තමන්ටම යහපත් අයහපත් විපාක එනවමයි. කර්මඵල විශ්වාසය. ඒක ජීවිතයක තියෙන හරි ලස්සන ආකල්පයක්. යම් කිසි කෙනෙකුට කර්මඵල විශ්වාසය ඇති වුණොත් ඒ මිනිසයා ලබන වාසනාව තමයි තමන්ව අතහැරෙන්නේ. එයාට තමන්ව අතහැරෙන්නේ. අපි නැත්තම් පින්වතුනි අපේ මේ ජීවිතය ගත කරනකොට අපිට ගොඩාක් අවස්ථාවල වෙන්නේ තමන්ව අතහැරෙනවා. අපි වෙන දේවල් ගැනම හොය වෙන අය ගැනම හොය වෙන දේවල් ගැනම හිත වෙන දේවල් ගැනම කතා කර කාලය ගත කරනවා. අපිට තමාව මගේ හැරියනවා. මේ තමාව මගේ හැරීම කියන එක යම් දවසක තමන් අසරණ වෙද්දී තමයි තේරෙන්නේ හප්පේ මට මාව මගේ හැරුණා කියලා. ඒ අවාසනාවන්ත තැනට ජීවිතය යන්න දෙන්න හොඳ නැහැ. සාමාන්‍ය මේ කර්මඵල විශ්වාසී තරුණ වයසක භද්‍ර යෞවන වයසක ගොඩාක් වෙලාවට කතා බහ කළාට ඒක හිතකට කාවදින්නේ නැහැ. මොකද එයාලට හිතෙනවා මේක අපිට දැම්ම වැඩක් නැහැ කියලා. දැම්ම වැඩක් නැහැ කියන ওই අදහස ඒක මේ අද වර්තමානයේ විතර තියෙන එකක් නෙමෙයි. මේක ඉස්සරත් තිබ්බ එකක්. මට මුලින්ම මම දහන් අසන්නේ මගේ වයස අවුරුදු 17න් මම ඒ කාලේ උසස් පෙළ ක්ලාස් එකකට ගියා. අද මේ කාලේ ඉතින් ඒ ක්ලාස් කරපු සර්ලා නැහැ. ඒ ක්ලාස් එකෙන් තමයි මට මුලින්ම දහම් පදයක් අහන්න ලැබෙන්නේ. මං ඊට පස්සේ මගේ ජීවිතේ යම් පුණ්‍ය වාසනාවක් තියෙන්න ඇති සසරේ මට ඒ ධර්මයේ මගේ හැරුන්නේ නැහැ. වයස අවුරුදු 17න් වගේ කොල්ලෙකුගේ ජීවිතේ ධර්ම ඇසුර රැඳිලා තියෙනවා කියන එක පුදුමයක් නේ. ඒ පුදුමේ මා ළඟ තිබ්බා. මට ඒක අතහැරුන්නේ නැහැ. මගෙත් එක්ක සතියකට වතාව ඔය මම නුවර ඉස්කෝලේ ගියේ. එතකොට නුවර ගොඩ් ෂෙඩ් එකේ ඉඳලා අපිට ගන්නෝරුව පැත්තේ ගෲප් ක්ලාස් එකක් තිබ්බා. ඒ ගෲප් ක්ලාස් එකේ හිටියේ අපි ළමයි 13යි. මට මතක විදිහට 13යි හෝ 15යි. ළමයි චුට්ටයි. ඒ ගෲප් ක්ලාස් එකට මම ගුඩ් ෂෙඩ් එකේ ඉඳලා මේ හැම සතියකම එක දවසක් මං යනවා. අපිට ඔය එක බස් එකේ යන්න ඉතින් විනාඩි 15ක් විතර බස් එක යනවා. ඔය විනාඩි 15 ඒ ක්ලාස් එකටම මගෙත් එක්ක මේ ගුඩ් ෂෙඩ් එකේ ඉඳලාම ගියා අක්කා කෙනෙක් මට වඩා අවුරුද්දක් වැඩිමල්. අපි දෙන්නම එකම සබ්ජෙක්ට් වලින් උසස් පෙළ කළේ. අපි ඔය යද්දී ඉතින් මුල් දවස් ටිකේ ওই ක්ලාස් එකට යන මුල් දවස් ටිකේ මට ධර්මයේ හම්බෙලා නැහැ. මම ඔය නිකන් ඔය මොන හරි කයියක් ගහගෙන අපි යනවා. ධර්මයේ හම්බුණාට පස්සේ අර මගේ හිතේ දහං කාරණා තියෙන නිසා නිකන් කතා බහ අතරේ මට ඕවා කියවෙනවා. නිකන් හිතේ තියෙන එක නේ ඉතින් අපිට කියවෙන්නේ. මම ඔය අක්කාට ඒ දවස්වල කියන්න හදලා තියෙනවා. අපිට පින් කරගන්න එක වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
මම ඕ මේවා කියන්න හදලා තියෙනවා. ඒ කැමති නෑ. ඒ අක්කා විනාඩි 5ක් කතා කරන්න අමාරුයි. ඔය වෙන ඕන එකක් කතා කරනකොට යා ඒ කතා බහ අල්ලයි යනවා. අර දේ කතා කරනවට කැමති නෑ. නැවැත්තුවා ඒ කාලේ ඕක කතා කරලා හැති වෙනකොට මට කියලා තියෙනවා මල්ලි ඕවා දැම්ම එපා. ඕවා ඔළුවට අරගෙන ඔයාගේ ඔළුව විකාර කරගන්න එපා. මල්ලි සබ්ජෙක්ට් එකට අවධානය යොමු කරන්න. මේ කාලේ ඔයාට ඕනේ සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එකට හොඳට මහන්සියට වැඩ කරන්න මල්ලි. ඕවා පස්සේ පුළුවන්. ඔය සිල් රකින්න ඒවා, පින් කරන ඒවා. ඕවා මල්ලි අපිට පස්සේ කරගන්න පුළුවන් දේවල්. දැන් ඕනේ. එයා මට වඩා වැඩිමල් අක්කා කෙනෙක් නිසා. මට ලොකු දහන් දැනුමක් තිබෙත් නැති නිසා මං ඒ වචනේ ගත්තා මිසක් මට ඊට එරෙහිව වචනයක් කතා කරන්න ආවේ නැහැ. මං කිව්වා අක්කා ඒක හරි. මට නිකන් ඕනවට වැඩි වගේ තමයි කියලා මං ඕක නිශ්ශබ්ද වෙනවා. මං අවස්ථා 3ක් විතර වගේ උත්සාහ කරලා ඇති. ඈත් එක්ක දහම් කතාවක් කරන්න බෑ. මගේ ආදරණීය දෙමව්පියෝ මට බාධා නොකරපු නිසා මං තරුණ වයසේ මහාන වෙන්න හිතනකොට මට බොහෝම පහසුවෙන් මහානකම ලබන්න හැකියාව ලැබුණා. මම පැවිදි වෙලා මං හිතන්නේ ඒ වෙනකොට සාමාන්‍ය මගේ පැවිදි පින්කමට යාළුවෝ මිත්‍රයෝ හිතවතුන් ආවා. නමුත් අච්චර අර ගෲප් ක්ලාස් වල එකට ඉඳලවත් ඒ අක්කා මගේ පැවිදි පින්කමට ආවේ නැහැ. මගේ පැවිද්දෙන් අවුරුදු 6මාරක් විතර වගේ ගත වෙනකොට ඒ අක්කා මාව මුණ ගැහෙන්න ආවා කියලා මං කුටි ඉන්නකොට මට පණිවිඩයක් එනවා. මම එතකොට පරණ මතක, ඒ කියන්නේ අවසානෙටම මං ඒව දැක්කේ ඉස්කෝලේ ඇඳුමින් කොණ්ඩ කැරලි දෙක ගොතපු ගෑනු ළමයා. ඒක මතකේ නගාගෙන තමයි මං මුණ ගැහෙන්න ගියේ. මම මුණ ගැහෙන්න යනකොට මට දකින්න ලැබුණේ දැන් අපි අර අවුරුදු 6මාරකට කලින් දැකපු චිත්‍රයනේ මගේ ඔළුවේ තියෙන්නේ. අපි සාමාන්‍ය ඕනම කෙනෙක් එහෙම නෙනේ. ඔයාලා හිතන්නකෝ ඔයාලගේ එකට ඉඳලා රට ගියපු කෙනෙක් අවුරුදු 3මාරකින් 4කින් එනවා කියලා ආරංචිනොත් එහෙම ඔයාලා යන්නේ පරණ මතකයක් ඔළුවේ තියාගෙන. අපි එතකොට එයා එනකොට එයා පාට වැටලා හිටියත් අපි කියනවා ඔයා රට ගිහින් එද්දි වෙනස් වෙලා අපි කියනෝනේ. මට ඈවත් එහෙම පෙවුනේ ඈ වෙනස් වෙලා. මොකද්ද වෙනස? ඇයගේ ශරීරයේ තිබිච්ච පැහැ වෙනුවට සම්පූර්ණයෙන් තිබ්බේ සුදු මැලි පාටක්. ඇඟ ගොඩාක් කෙසඟ වෙලා කෙට්ටුයි. පැහැදිලිව තිබිච්ච ලක්ෂණය තමයි ඇයට තිබිච්ච දිග කොණ්ඩේ වෙනුවට ඇය ඔළුවේ ඔතාගෙන හිටියා සුදු පාට තුවාය. සාමාන්‍යයෙන් තරුණ වයසේ ගෑනු ළමෙක් කොණ්ඩේ බූගාලා හෝ කොණ්ඩේ සම්පූර්ණයෙන් කොටර කපලා හෝ තුවායක් ඔළුවේ උතාගෙන ලැජ්ජාවෙන් ඉන්නවා කියලා කියන්නේ ඒක අසනීපයක් නිසා ලෙඩක් නිසා කියලා මට නොතේරෙනව නෙමෙයි. අවුරුදු 6මාරකට පස්සේ හම්බ වෙන මුණ ගැහිමෙන් හින්දා මට ඒක ආවේ නෑ ඔළුවට. අම්මයි තාත්තයි දෙන්නගේ මැද්දේ ඈ වාඩි වෙලා හිටියේ. මාව දකින්නකොට තුන් දෙනාම නැගිට්ටා. ආගන්තුක බව කැඩෙන්න මම නිකන් විහිළුවෙන් වගේ ඇහුවා. මොකවන්නේ මේ ඔළුවේ තොයක් උතාගෙන මේකද දැන් ෆැෂන් එක කියලා මම නිකන් ඇහුවා. ඒ වචනේ මම නැසී යුතුයි වචනයක් කියලා මට හිතුනේ වචනේ ගියාට පස්සේ. ඒ අම්මගේ ඇස් වලින් කඳුළු පැන්නා. මම පුටුවේ වාඩි වෙලා මං අම්මගෙන් ඇහුවා අම්මා ඇයි අම්මා මොකද්ද කරදරේ? අපේ ස්වාමීන් වහන්සේ අපේ දූට පිළිකාවක් නේ. ස්වාමීන් වහන්සේ අඳුනගෙන ටික කාලයක් අපි මෙයාට කියන්නේ නැතුව හිමීට ප්‍රතිකාර කරන් ගියා. අන්තිමේ ස්වාමීන් වහන්සේ මෙයාට අවසාන ප්‍රතිකාරවලදී කොණ්ඩේ යන්න පටන් ගත්තා. මෙයාට තේරුණා ස්වාමීන් වහන්සේ. අපි ඊට පස්සේ කිව්වා පිළිකාවක් කියලා දැනගත්ත වෙලාවෙ ඉඳලා ස්වාමීන් වහන්සේ ගැන නිතර කියනවා අම්ම මේ මල්ලිව කොහෙන් හරි මුණ ගැහෙන්න ඕන. මේ මල්ලි ඒ කාලෙත් ධර්මයේ කිව්වා මට. ඒ මල්ලි දැන් මහාන වෙලා. ඉතින් අපි මහාන වුණාට පස්සේ අපි ඉන්න තැනුයි අපේ නමුයි මාරු වෙනවා. මාස 6කට කිට්ටු කාලයක් ගිහින් තිනවා අපි ඉන්න තැන හොයාගන්න. මා මුණ ගැහෙන්න එදා ඇවිත් අපි කතා බහ කර හිටියා. මං හිතන්නේ පැය 4ක් 5ක් සෑහෙන වෙලාවක් කතා කරලා අර පෑරිච්ච හිත්
සුවපත් වෙලා අපි අන්තිමේ බොහොම සුහදව hina වෙවි කතා කරන මට්ටමට අපේ කතාව හැදුනා. අඳුරු වැටිගෙන එනකොට මම එයාලට කිව්වා දැන් ඉතින් රෑබෝ වෙනෝනේ. ඔයාලා යන්න. පස්සේ දවසක මුණ ගැහමු අපි. එතකොට ඒ අක්කා මගෙත් කිව්වා අපේ සායිනහස ඔබ වහන්සේට වදයක් නෙමෙයි නම් මං සතියකට සැරයක් ආවට කමක් නැද්ද? මට හරි සනීපයි ඔබ වහන්සේත් එක්ක කතා කරගෙන ඉන්න එක. මං කිව්වා අක්කා එන්න ඉතින්. ඔය තාත්තත් එක්කවත් එන්න. අපි ඒ කාලේ කතා කරන්න බැරි වෙච්ච ඒවට හිලවගෙන කතා කරමු කියලා මං ඒකත් නිකන් විහිළුවෙන් කිව්වා. මම හිතුවා ඇත්තෙන්ම ඈ හිටපු අසරණකමත් එක්ක ඇය අඩුතරමේ සතියකට දෙකකට වතාවක් ඒවි කියලා මං හිතුවා. හැබැයි යලි ඇය මාව මුණ ගැහෙන්නේ 3 මාසයකට පස්සේ. මොකද්ද හේතුව? මේ හේතුව කියන එක නම් කල්පනාවක් තියෙන මිනිස්සෙක් අනිවාර්යෙන් කාවද්ද ගන්න ඕන එක. මොකද්ද මේකට හේතුව? අපි පින්වතුනේ සැලසුම් ගහන්නේ අපි ප්ලෑන් කරන්නේ නිරෝගී ඇඟවල වලින්. නිරෝගීව ඉන්න කාලේ තමයි අපි ප්ලෑන් කරන්නේ මෙහෙමත් කරෑකි ඉස්සරහට මෙහෙමත් කරෑකි මෙහෙමත් කරෑකි. නිරෝගී ඇඟකින් අපි ප්ලෑන් කරන කිසිවක් ලෙඩ වෙච්ච ඇඟකින් කරන්න බෑ. හොඳට ශක්ති සම්පන්නව ඉන්න කාලේ අපි ගහන සැලසුම් කිසිවක් දුර්වල වුණාම ක්‍රියාත්මක කරන්න බෑ. ඇයට දෙන බෙහෙත් වලට ඔක්කාරය, කලන්තය, අමාරුයි, අපහසුතා එන්න ආසයි. ඒ ගන්න විදිහක් නැහැ. හැබැයි ඇයට එන්න පුළුවන් කාලයක් තිබ්බා. නිරෝගී හොඳට ශක්ති සම්පන්න අවධියක් තිබ්බා. ඒ කාලේ ඇය කී හිටියේ අපිට තව කාලේ තියෙනවා. තව කාලේ තියෙනවා. ඇය ධර්මයේ හැසිරෙන්න සූදානම් වෙනකොට ඇයට ඒ උදෙසා ශරීරයේ සූදානම් නැහැ. මාව දෙවෙනි වතාවේ මුණ ගැහෙන්න එන්නේ රෝද පුටුවකින්. මං තාත්තගෙන් ඇහුවා තාත්තේ ඇයි මේ රෝද පුටුවේ? ස්වාමීන් වහන්සේ දූගේ අස්ති දිරලා මේ දෙන බෙහෙත් වලට කොහොමත් ස්වාමීන් වහන්සේ ටික කාලයක් මෙහෙම ඉන්න වෙයි. එයිනුත් මාසයක්මාරක් ගත වෙන්නේ නැති ආපහු මුණ ගැහෙන්න එක්කන් ආවා. ඒ එනකොට රෝද පුටුවෙන් 3න් එකයි අය. ඔල රෝද පුටුවක් කියලා කියන්නේ සාමාන්‍ය පොඩි සයිස් එකක්නේ. ඒකෙන් 3න් එකයි. ඈ වගේ 3 දෙනෙක් වාඩි කරවන්න පුළුවන්. එච්චර කෙට්ටු වෙලා. මම ඒ තාත්තට දොසුත් කිව්වා "ඒ තාත්තේ මේ මෙහෙම එක්කන් ආවේ." එතකොට අක්කා කතා කළා. මෙහෙම ළඟ කතා කරනකොට මට ඇහෙන්නේ ඈතක කතා කරනවා වගේ. ඇතුලෙන් එන හීන් හඬ. කිව්වා ස්වාමීන් වහන්සේ අද කතා කරගෙන ඉන්න නෙමෙයි ආවේ. බලලා යන්න. ආයෙ ඔබ වහන්සේ බලන්න එන්න බැරි වෙයි ස්වාමීන් වහන්සේ. මං ඒ අක්කට කිව්වා හිත හැදෙන්න වගේ මට කියුණා එහෙම ඇත්තටම. නෑ අක්කා ඔහොම හිතන්නවත් එපා. බෙහෙත් කරන්න ඔයා. ඔයාට හොඳ වෙයි. ඒක කවුරුත් පාහේ කියන වචනේනේ. අපි ලෙඩ වෙලා ඇට ගැහුණත් කවුරුත් ඕක කියනවා. බය වෙන්න එපා. හොඳ වෙයි. හැබැයි මං ඒ වචනේ කිව්වට ඒ අක්කා කියපු දේ තමයි උනේ. මාව මුණ ගැහෙන්න ඇවිත් දවස් 2කට හෝ 3කට පස්සේ අපිට ඒ ගෙදරින් ආරංචිය ආවා. එයා නැති වුණා කියලා. ඈ කියමින් හිටියා අපිට තව කාලේ තියෙනවා. තව කාලේ තියෙනවා. තව කාලේ තියෙනවා. ඈ දැනගෙන හිටියේ නෑ. ඈට කාලේ නෑ කියලා. මට තව කාලේ තියෙනවා කී හිටපු ඒ අක්කා මීට අවුරුදු ගානකට කලින් මේ ලෝකෙන් සමුගත්තා. ඉතින් මගේ වාසනාවකට මට තාම කාලේ තියෙනවා. ඔයාලගෙත් මොකක් හරි ලක්කයකට තාම කාලේ තියෙනවා. හැබැයි දන්නේ ওই කාලේ තව කොච්චරක් ඉතුරුලා තියෙනවද කියලා කවුද දන්නේ? අවුරුදු 16 දී බුදු කෙනෙකුගේ ධර්මාන යුගයේ චත්තමානෝක කියලා තරුණේ අවුරුදු 16 දී මේ ලෝකේ හැර ගිය අවබෝධය තියෙනවා. මට්ට කුණ්ඩලී කියලා පොඩි එකෙක් බොහොම චූටි වයසේ මේ ලෝකේ හැර ගියා. ඔයාලා අහලා තියෙනවා තව කොච්චර සිද්ධියක්ද? ඒ නිසා මේ ජීවිතය ඇතුලේ අපේ ආකල්ප ටික ලස්සන කර ගැනීම පස්සට දාලා බෑ. ඒක කල් ඇරලා බෑ. ඒක ඉක්මනට කරගත යුතු එක. මොකද කල් දාන්න තරම් කාලයක් තියෙයිද කියලා කවුරුනම් දන්නේද? කවුද ඒක දන්නේ? කාටද එහෙම කිව හැක්කේ?
ඉතින් බුද්ධිමත් වෙන්න. මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. රොත්ත බුරුත්ත එකට ඇදගෙන මේක කරන්න බෑ. අපි ඔක්කොම යන් පවුලෙම කට්ටිය ධර්මයේ හැසිරෙමු. බෑ මේක කරන්න. එකෙක් හරි ඉන්නවා පස්සට අදින. මට පුදුමයි 86 කණ්ඩායම කියලා මේගොල්ලෝ කොහොමද මෙහෙම 86 කට්ටිය කල්ලි ගැහුනේ කියලා මට පුදුමයි. මට හිතෙනවා 86 ඉගෙන ගත්ත ඔක්කොමලා නම් මෙතන නෑ කියලා. 86 අපි කියලා මේක පටන් ගන්නකොට මේකට ඉතින් මේ හොඳයි ඒක යහපත් වැඩක් කියලා එකතු වෙන්න හිත තියෙන කට්ටිය විතරක් එකතු වෙන්න ඇති. අනික් කට්ටිය සමහරවිට මෙහෙම පින්කමක් ඕගනයිස් කරනකොටත් ඔය මේ මග දෙපස්ස සමහරවිට මේ ගැන ඔය බැනර් ආදිය දකින්නකොටත් 86 කට්ටියම කතා වෙනවා ඇති අනේ මේ විකාර ඔය විගණන් වැඩ ඔය දර්ශන ඕවා වැඩක් නෑ අපිට. අපි කාටවත් කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වුණා නම් එච්චරයි. ඔහොම කතා වෙන්නේ නැති සමහරට මේ වෙලාවෙත්. එහෙම ලෝකයක් නෙවෙයි ඒක. ඒ නිසා මේකේ බෑ පිරිස පිටින් ඇදගෙන යන්න බෑ. මේක Taman තනියෙන් Tamanගේ අවශ්‍යතාවයෙන් Tamanගේ උනන්දුවෙන් කළ යුතු එකක්. ඒ උදෙසා තමයි මේ ආකල්ප ටික දාගත යුත්තේ. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. මම් පිනක් කළොත් ඒකේ සැපේ මටයි. මං පවක් කළොත් විඳවන්න ඕනේ මමයි. මං කුසලයක් වැඩුවොත් එහෙම ඒකේ සැප සැනසුම මටයි. මං අකුසලයක් කළොත් ඒකේ විඳවිල්ල මටයි. මං යහපතක හැසිරුණොත් ඒකේ පහසුව මටයි. මං අයහපතක් කළොත් එහෙම විඳවන්න ඕනේ මමයි. කාවත් දන්න ඕවා හදවතට. ඔය වචන පුළුවන් නම් දක්ෂතාවයක් තියෙන ඔය කෙනෙක් නම් ඔය වචන ඔහොම පිටින් කාවද්ද ගන්න හිතට. සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. අපි කරන්නා වූ සැප දුක් කර්ම වලට විපාක තියෙනවා කියලා බුදුරජාණන් වදාලා අහලා ඇති මේ ගාථාව යා දිසං වපතේ බීජං වපුරන්නේ යම් සේකින්ද තා දිසං හරතේ පලං වපුරපු දෙයට අනුරූපයි අස්වැන්න කල්යාණකාරී කල්යාණං හොඳ උසස් පන්නේ වටින වී જાතියක් නම් වැපිරුවේ වටින වී වපුරපු කුඹුරෙන් හටගන්නේ වටිනා වී අස්වැන්න පාපකාරීච පාපකං බාල වර්ගයේ වී එකක් කියලා දානවා මේ කාලේ බිත්තර වී ගණන් කියලා බාල වර්ගයෙන් අරන් ඉහළ දැම්මා. බාල වර්ගයේ බිත්තර වී ඉහළ අපිට උසස් වර්ගයේ අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑ. බාල වර්ගයේ බිත්තර වී නම් ඉස්සේ හටගන්නෙත් බාල වර්ගයේ අස්වැන්නම තමයි. කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං යහපත කරන්නාට යහපත් විපාක ලැබේ. පවිටු දේ කරන්නාට පවිටු විපාක ලැබේ. මේක යම්කිසි එටර්නල් ලෝ එකක්. අපි කියනවනේ මේක යම්කිසි විශ්ව ධර්මතාවයක්. ඒක තමයි මේකේ යන විදිහ. මේක තමයි ක්‍රියාත්මක වෙන විදිහ. ඒක බුදු කෙනෙක් ලෝකයට හෙළිදරව් කළත් නැතත් ලෝකේ ස්වභාවය එහෙමමයි. මේක මුස්ලිම් මිනිසයාට වෙනස් නෑ. කතෝලිකයාට වෙනස් නෑ. ද්‍රවිඩයාට වෙනස් නෑ. සුද්ධාට වෙනස් නෑ. මේක හැමෝටම පොදුයි. යමක් වපුරනවාද වපුර විදියට අනුරූපව ප්‍රතිඵල හට ගන්නවා. ඔන්න ඒ ආකල්පේ. ඊළඟට ලස්සන ආකල්ප දෙකක් තියෙනවා. මොකද්ද? අපි දැන් ආකල්ප 4ක් කතා කළා. ඊළඟට 5 වෙනි 6 වෙනි ආකල්ප දෙක මොනවද? අත්ති මාතා අත්ති පිතා. මේ ලෝකේ සාමාන්‍ය කතුන් අතරේ මට ජීවිතේ දීපු අම්මා නැමැති උතුම් කාන්තාව සිටි. මේ ලෝකේ සාමාන්‍ය පිරිමි තලේ මට ජීවිතේ දීපු තාත්තා නැමැති උතුම් පුරුෂයා සිටි. අඳුන ගන්න ඕන මෙන්නම. අම්මා තාත්තා අම්මාට මේ බණපොතේ ලස්සන නමක් කියනවා. ඒක අම්මට පාවිච්චි කරන නමක්. අම්මාව හඳුන්වනකොට ඒ අම්මට භාග්‍යතුන් වහන්සේ වදාළ වචනේ තමයි ජනිත්ති බිහි කරන්නේ. හරි ලස්සනයි. මට මේක ඇත්තටම අපි ධර්ම දේශනාවට වඩින ගමන් ඔය රියදුරුපතත් එක්ක අපි කතාව යනකොට තමයි අපිට මේක ආවේ. සමහර අම්මලා ඉන්නවා ඈලා වදලා ඔහෙ දාලා යනවා. වදලා දාලා ගියපු කාන්තාව සමාජයකින් දෝෂාරෝපණ අහනවා, බැනුම් අහනවා. මං හිතන්නේ බැනුම් ඇසිය යුතුයි. සමාජයක් බැන්නට කමක් නැහැ. ඒක සමාජයට අනුරූපව ඒක බොහොම නුසුදුසුයි.
වදල ඔය පඳුරුවල ගහලා යනවා, එක්ක කැලේ දාලා යනවා. ඒක නුසුදුසුයි. සමාජයක් දෝෂාරෝපණය කරාට කමක් නැහැ. ඒක වෙනස් වෙන්න ඕන එකක්. හැබැයි ඈ තමයි වැදූ කෙනා. අපි තුමු මේ වදුරුප්පු දරු පෙටියාව අම්මා දාලා ගියාට පස්සේ වෙන කතක් අරගෙන ආදරෙන් ඒ දරුවව බලා ගන්නවා. හැබැයි ඇයට අම්මා වෙන්න බෑ. හේතුව මොකක්ද? ඇය වදපු කෙනා නෙමෙයි. වදනවා කියන එක විශේෂයි. වදනවා කියන එක විශේෂ මොකක් නිසාද? ඇයට ඕන නම් වදන් නැතුව ඉන්න තිබ්බා. කාන්තාව බඩට දරුවෝ අරගෙන දරුවෝ නැති කරනවා ඕනේ තරම්. මෙතන සමහරලාට මේ බණහඬ එකතු වෙලා ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ ජීවිතේ යම් යම් අවදිවල ඕක කරලා වුණත් ඇති. තමන්ගේ කුසේ දරුවෝ පිළිසඳගෙන ඉන්නවා කියලා දැනගෙනත් පෙතිබීලා දරුවෝ නැති කරලා දාන්න ඇති. දරුවෝ නැති කිරීම කියලා කියන්නේ මේ ලෝකේ ලංකාවේ නම් ඒක නීති විරෝධී. නමුත් මේ වෙනකොට ඒක ලෝකේ රටවල් ගණනාවක අතිශයින්ම සාමාන්‍ය දෙයක්. දරුවා නැති වෙන්න සතියක් තියෙද්දි උනත් නැති කරා ඒකේ සමහර රටවල් වල. ඒක අතිශය සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා දරුවෙක් කුසට අරන් කුසට ගත්ත දරුවාට ජීවිතේ දෙනවාය කියලා කියන්නේ නම් ඒකේ කෙලෙහි ගුණේ අපි කොතැනකින්ද ඒක සාමාන්‍ය සලකලා ගෙවන්නේ කියන එක අපිට හිතා ගන්නවත් බෑ. ඒක සාමාන්‍ය සලකලා කිසි දෙයක් ගෙවා ඉවර කරන්න බැරි ණය බරයි. ඒ නිසා අම්මව කොහොම පේන්න ඕනද හරිනම්. අත්ති පිතා තාත්තව අම්මාගේ බඩට කලලේ දීලා ඒ කලලේ නොනසා බිහි කරන්න තීරණය කරපු ඒ පුරුෂයාට අපි කොච්චර වටිනාකමක් දෙන්න ඕනද? මට මේ අදහස් ටික හිතට ගියාට පස්සේ මම කිව්වනේ මගේ අවුරුදු 4ක වැරදුණු පශ්චාත්තාපයක් තිබ්බයි කියලා. ඕක නිසා මට ඒ කාලේ ඉස්කෝලේ ඇරලා යද්දී විඩෙන් විඩ හිතෙනවා මම කරපු වැරදි ටික කියලා සමාව ගන්න ඕන අම්මගෙන් තාත්තගෙන්. නමුත් සමහර ඒවා ඉතින් කියා ගන්න අමාරු ඒවා. ඒ නිසා ඒ ගැන හිතේ ලැජ්ජාවක් තිබ්බා. මං ඊට පස්සේ හිතුවා මෙහෙම. එයාලට කියන්න ඕනේ මං කියනවා යම් දවසක කැම්පස් සිලෙක්ට් වෙලා. කැම්පස් සිලෙක්ට් වුණා කියලා කැම්පස් එකට යන්න පුළුවන් ගානට මම විභාගේ සමත් වුණාම දෙන්නගේ හිත සතුටින් පිරෙන දවස එනවනේ. ආන් එදාට වැඳලා කියනවා මම මෙහෙම වැරදි කළා අවුරුදු කීපයක් මං ඒවා ඔක්කොම දැන් හදාගෙන ඉන්නේ කියලා. මං ඔහොම හිතන් හිටියා. ඒත් හිතට දුකයි. මට දවසක් හිතුණා බස් එකේ ගෙදර යනින් ගමන් මං අදින් පස්සේ අම්මයි තාත්තයි දෙන්නාට වඳිනකොට එයාලගේ කකුල් ඉඹින්න ඕන. පායුගේ ඉඹලා වැන්දොත් එහෙම මට ඒක මගේ කෙරිච්චි වැරදි වලට ඒක හිලව් වෙයිනේ කියලා නිකන් හිතේ තියෙන වෙහෙසට මට ඕක ආවේ. මං හිතුවා මම මේක කරනවා. මං ඕක කරනවා කියලා හිතාන ගියාට ගෙදරට යනකොට මට හැමදාම ඕක කරගන්න බැරි වෙනවා. අම්මයි තාත්තයි දෙන්න දකිද්දි මට ලැජ්ජ හිතෙනවා. ඕන්නේ නැහැ කියලා හිතෙනවා. මට ඒක කරගන්නත් උපකාර කළේ මගේ මහානකමමයි. මගේ පැවිද්ද නිසා මං ඒ දෙදෙනාට දරුවෙක් විදියට ආයෙ වඳින්න නොලැබෙන නිසා අම්මයි තාත්තයි දෙන්නව වඳිනකොට කකුල් දෙක අල්ලලා ඉඹලා වන්දනා කළා. ඒ වැඳුම එදා මට ඉතාම සාමාන්‍ය එකක්. ඒකේ කිසිම විශේෂත්වයක් මට දැනුන්නේ නැහැ. මං කලේ කකුල් දෙක අල්ලලා ඉඹලා වඳින එක ඒ දෙන්නගේ ඇස් වලින් කඳුළු වැටුණා එච්චරයි. වෙන මොකුත් මේකේ විශේෂත්වයක් එදා මට දැනුන්නේ නැහැ. හැබැයි බුද්ධ දේශනාවේ තියෙනවා මේ මෙහෙම වචනයක්. අත්තනාව කතම් පුඤ්ඤං තමන් පිනක් කළොත් අත්තජං ඒ පින පිබිදී එන්නේ තමා තුලින්. අත්ත සම්භවං ඒ පිනේ විපාකය තමන්ටයි සැනසෙල්ල ගේන්නේ. පුදුම ලස්සන වචනයක් ඒක. අත්තනාව කතම් පුඤ්ඤං තමන් පිනක් කළොත් එය තමා තුලින්ම පූදින්නේය. ඒක වෙන කාටවත් යන්නේ. අත්ත සම්භවං එහි සැපය එන්නේ තමන්ටමයි. ආස කරන්න ඕන මේ 86 අපි කට්ටිය අද ආස කරන්න. ඔයාලා මේ ලෝකේ දාන අතරේ අග්‍ර වූ ධර්ම දාන මහා පින අද මේ කරන්නේ. ඔය පින අත්තජං ඔයාලා තුලින් මතුවෙනවමයි. අත්ත සම්භවං තමන් කරාම විපාක පිණිසෙනවමයි.
අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මේ සොපින්වත් වලට මණ්ඩප ගහන්න මහන්සි වෙච්ච අය සතුටු වෙන්න. ධර්මාසනේ පනවපු අය සතුටු වෙන්න. ඔයාලට මේකේ පුණ්‍ය විපාකේ ඔයාලා තුලින්ම එනවමයි. අද මේ බණ ඇසීම උදෙසා පිරිසගේ පහසුවට පැදුරක් කෙලපු අය පවා සතුටු වෙන්න. මේක ඔයාලට ඔයාලගේ සැපසැනසුම උදෙසා එනවමයි. අනිත් පින්කම් ගැන ඉතින් හිතලා සන්තෝෂයකටපත් වෙන්න. මම ඔය එදා දෙමව්පියන්ට වන්දනා කරපු එක අම්මගේ තාත්තගේ පායුගේ ඉඹල වැඳපු එක මට දැනුනේ. මගේ හදවතට ඒක තදට දැනුනේ. අම්මයි තාත්තයි දෙන්න මට වැඳපු දවසේ. මං සිවුරු පොරව ගත්තට පස්සේ ඒ දෙන්න මට වැඳන්නේ. ඒ දෙන්න මට වඳිනකොට තමයි හිත කීරි ගැහිලා නිකන් මගේ ඇඟ විසික් වෙන්න වගේ ගියා තාත්තා මගේ ඉස්සරහා දන ගහනකොට. හැබැයි මගේ හිතේ තුලින් මටත් නොදැනීම අර මතකේ ආවනේ. නෑ ඔබ වහන්සේ කකුල් දෙක ඉඹලත් වැන්දානේ කියලා මට මතකේ ආවනේ. මම ඒක හිතුවා නෙමෙයි. මට ඒක ආව ඇතුළෙන්ම. මම ඒකයි කියන්නේ බුද්ධ වචනේ සත්‍යයක්මයි. තමන් කරන පින අත්තජං තමන් තුලින් මතුවෙනවා. අත්ත සම්භවං ඒක තමා තුළම හට ගන්නවා. ඕක ගොඩාක් සහනය කියන දෙයක් නිසා. ඇතැම් වෙලාවට මගේ දේශනා අහලා තියෙන සදහැවතුන් මම මේ කතාව කියනවා ඕනේ තරම් අහලා ඇති. නමුත් මම මීට අවුරුදු කීපයකට කලින් මේ කතාව කියන එක නැවැත්තුවා. මම ඒක නවත්තන්න හේතුව ඒ කියන්නේ දෙමව්පියන්ගේ පායුගේ ඉඹල වඳින්න කියන එක මම නැවැත්තුවා. මම නවත්තන්න හේතුවත් ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ මම බණට ගිහලා එතන හිටියා මම හිතන්නේ ළමයි 200ක් විතර වගේ. ඒ ළමයි 200කින් මම ওই කතාව කිව්වා. ඒ 200න් 20කටවත් ඒ කතාව අවධානයෙන් අහන්න බැරුව ගියානේ. මං කියන අනිත් දහම් කාරණාවට එයාලගේ අවධානය ගන්න අමාරු නිසාමයි මම මේ කතාව තෝරගත්තේ. අඩු ගානේ මේ දරුවන්ට මව්පිය ගුණ ටික කියලා දෙමු කියලා. 20 දෙනෙක්වත් අවධානයෙන් ඇහුවේ නැහනේ. මට ඊට පස්සේ හිතුණා මගේ හිතට අදහසක් ආවා. එහෙනම් මව් ගුණ පිය ගුණ දැනෙන යුගය ඉවර වෙලා. මේ වයස්වල දරුවන්ට ඒවා කියලා වැඩක් නැහැ කියලා මට හිතුණා. අම්මගේ තාත්තගේ පායුගේ ඉඹල වන්දනා කරන එක දරුවනේ වටිනවා කියලා කියනකොටත් එයාලට ඒක දැනෙන්නේ නැත්තම් මට හිතුණා මෙයාලගේ යුගයෙන් ඒක ඉවරයි වගේ. ආයෙ ඕනේ නැහැ ඕක කියලා වැඩක් නැහැ කියලා මම නැවැත්තුවා. ඊට පස්සේ මම ওই ධර්ම දේශනා ඇතැම් දේශනා කියද්දි ඒ දේශනාවල හිතුනොත් විතරයි මම ඕක කියන්නේ. මම මේ කතාව වලට කියන්න පටන් ගත්තේ මම මේ දේශනාව මීට අවුරුදු ගානකට කලින් මම බණ කියනකොට කියපු එක කොච්චර යහපත්ද කියන්නේ. අපිට ওই ධර්ම ප්‍රචාරයට ඇරයුමක් ලැබිලා අපි වැඩම කළා යුරෝපයට. ඒ යුරෝපයේ ධර්ම ප්‍රචාරයට ගිහින් එක බණක් ඉවර වෙලා දවසක් ස්ටේජ් එකට නැග්ග 9 වසරේ ඉගෙන ගන්න දුවා. ඒ දූ එහෙම ඉපදිච්ච එක්කෙනෙක් ඉතාලියේ. සිංහල හරි අමාරුයි. හරි ලස්සනයි එයා සිංහල කතා කරද්දි. සිංහල නිකන් අහුලා කතා කරන්නේ අමුතු ලස්සනයි. ඒ දූ මගෙත් එක්ක කිව්වා පළවෙනියටම අවුරුදු 4ක් ඉඳන් සාමින්හසික බණ අහනවා මං. අම්මි තමයි මට පුරුදු කළේ කිව්වා. මං සතුටු වුණා මං. ඔය ටික කියන්නේ යාර මං ඔහොම ඉක්මනින් කිව්වට එයාට ඔය ටික කියන්න සෑහෙන වෙලා ගියා. මං ඊට පස්සේ hina වෙලා කිව්වා හොඳයි පුතේ දිගටම අහන්න. සාමින්හසික බණ මට තේරෙනවා මං අනිත් සාංශලගේ බණ ඇහුවට මට සමහර ඒවා තේරෙන්නේ නැහැ. සාංශිකේ සිංහල මට තේරෙනවා කිව්වා. මට hina ගියා මං කිව්වා ඉතින් කොච්චර හොඳද. එහෙනම් දිගටම මගේ බණ අහන්න. සාංශ තව එකක් තියෙනවා. අපේ සාමින්හසේ දවසක් කීවා බණට අම්මගේ තාත්තගේ කකුල් දෙක ඉඹලා වඳින්න කියලා. එදා ඉඳන් මම්මගේ අම්මිගේ තාත්තගේ කකුල් ඉඹලා වඳිනවා. මට හරි සතුටක් ආවා. මං හිතුවේ නෑ එහෙම එකක්. මොකද ඒක ලංකාවේ අපි කතා කළාට ඒක ওই ශ්‍රද්ධා රූප වහිනින් තමයි ඒක විදේශෙට ගිහින් තියෙන්නේ. මං හිතුවේ නෑ එච්චර එකක්. මට හරි සතුටක් උපන්නා. මං කිව්වා අනේ පුතේ කොච්චර එකක්ද? දිගටම කරන්න ඔයා එහෙනම්. කිව්වා සාමින්හස අපේ ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීමක් තිබ්බා. ඒ පේරන්ට්ස් මීටින් එකට යාළුවෝ ඔක්කොගේම අම්මලා තාත්තලා එනවා. පැය භාගයක මීටින් එක. මීටින් එක ඉවර වෙලා අම්මලා තාත්තලා යනකොට
ඒ දරුවෝ මෙයා විතරයි ඒ පන්තියටම එකම සිංහල ළමයා. අනිත් ඔක්කොම ඒ යුරෝපයේ වෙන වෙන රටවල් වල දරුවෝ. එයාලා දෙමෝපියයන්ට යනකොට අම්මා තාත්තට සමුදීම එක එක විදිහට කරලා තියෙන්නේ. ඔය ගොඩාක් යුරෝපේ තියෙන්නේ හක් කරනවා. හිම වැළඳ ගන්නවා. එයාලා එහෙම සමුදීලා අම්මලා තාත්තලා ගියාට පස්සේ මේ දූ තමන්ගේ අම්මටයි තාත්තටයි පන්ති කාමරේ ඉස්සරහා දන ගහලා වැන්දා. නිකන් වැන්දා පසඟ පිහිටුවලා. එතකොට යාළුවෝ අහලා තියෙනවා ඇයි ඒ දෙන්නට වැන්දේ? දැන් ඒගොල්ලොත් වඳිනවා. ඒගොල්ලෝ වඳින්නේ පල්ලිය විතරයි. ඒගොල්ලෝ චර්ච් එකේ විතරයි වඳින්නේ. ඒගොල්ලෝ දෙමෝපියන්ට වඳින්නේ නැහැ. අම්මලා තාත්තට වඳින්න ඕනේ කියලා එකක් ඒ රටේ උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ ගුරුවරයෙකුට මුළු ජීවිත කාලෙම වඳින්නේ නැහැ. ගුරුවරයෙකුට වඳින්න ඕනේ කියලා ඒ රටවල උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ ගුරුවරයාට සර් ටීචර් කියලා කතා කරන්නේ නැහැ. නමින් කතා කරන්නේ. ගුරුවරයා පීටර් නම් පීටර්. ගුරුවරයාට කතා කරන්නේ එහෙමයි. හේ පීටර් කියලා. ඔන්න අපි දියුණු යයි සම්මත කරගෙන ඉන්න රටවල් වල භූමිකාව මම ඔය පෙන්නන්නේ. ගුණධර්ම පැත්ත නම් ආයෙ කිට්ටු වෙන්න බෑ. හරියට නිකන් කාන්තාර වගේ කිසිදු සරු දෙයක් නොවැඩෙන කතරක් වගේ. අර දූ මේ යාළුවෝ මෙහෙම ඇහුවට පස්සේ එයා හරි පේනවා ටිකක් මේ කතාවට දක්ෂ බව. ඒ දූ මේ යාළුවන්ට හරි ටිකක් සැරට වගේ කියලා තියෙනවා. මං ඒ දෙන්නාට වඳින්නේ කෘතගුණයට. එතකොට යාළුවා අහලා තියෙනවා මොකද්ද කෘතගුණය කියන්නේ? මොකද්ද කෙලෙහි ගුණය ඒ දෙන්නට? එතකොට මේ දූ තේරුවා ධර්ම දේශනා වලින් අහලා ඉගෙන ගත්ත කරුණම මේ දූ තේරුවා. ඇයි? අම්මට ඕන නම් තිබ්බා මං අම්මගේ බඩේ ඉන්නකොට මාව නැති කරන්න. ඔය ඕන තරම් ගෑනු අය එහෙම කරන්නේ. අපේ අම්මා මට එහෙම කළේ නැහැ. ඉතින් අම්මනේ මට ජීවිතේ දුන්නේ. මට ජීවිතේ දීපු මගේ අම්මාට මං කෙලෙහි ගුණ සලකන්න ඕනේ නැද්ද? ඔයාලා අද ඔහොම දැක්කට මං ගෙදරදී අපේ අම්මීට වඳින්නේ කකුල් දෙකින් බලා. අම්මිගේ බඩේ මං ඉන්නකොට අපේ තාත්ති තීරණය කළා නම් මාව නැති කරන්න ඕනේ කියලා. ඉතින් මං දැන් නෑනේ. ඔය ඕන තරම් පිරිමි එහෙම කරන්නේ. අපේ තාත්ති මට එහෙම කළේ නෑ. තාත්ති තමයි මට ජීවිතේ දුන්නේ. ඉතින් මං තාත්තිට කෙලෙහි ගුණ සලකන්න ඕනේ නැද්ද? ඔයාලා අද ඔහොම දැක්කට මං ගෙදරදී වඳින්නේ මගේ තාත්තිගේ කකුල් දෙකින් බලා. ඒ දරුවෝ නිරුත්තර වෙලා මට ඉදූ හරි සතුටින් කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මගේ පන්ති ගොඩාක් අය එයාලගේ අම්මට තාත්තට වඳිනවා. එයාගේ ළඟ යාළුවෝ කීප දෙනෙක් එයාලගේ අර යුරෝපයේ දෙමෝපියන්ට වඳිනවා. හොඳම යාළුවෝ තුන් දෙනා අම්මගේ තාත්තගේ කකුල් දෙක ඉඹලත් වඳිනවා. බලන්න මේ ආකල්පයක් කියන එක කොච්චර ලස්සනද කියලා. අර ඒ යුරෝපා කරේ ඒ දරුවෝ ගොන්න තලේ එහි කෝටි ගාණක් ළමයි ඉන්නවා. ඒ කෝටි ගාණෙන් ළමයි 4 දෙනෙක් සුන්දර ගුණයක් දියුණු කරනවා එක දුවක් නිසානේ. එක දුවක් නිසා. යහපත් ආකල්ප ලෝකයේ ජීවිතයකට අරගෙන ඉන්නේ කවුරුන් විසින්ද? සත්පුරුෂයෙක් විසින්මයි. කල්යාණ මිත්‍රයෙක් විසින්මයි. අපිට ධර්මයේ කියලා දුන්න මහා කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලංකාවට දායාද කරපු කල්යාණ මිත්‍රයා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ දායාද කරපු ධර්මයේ මේ යුගයට ඉස්මතු කරලා අපේ හදවත් වලට සමීප කරපු කල්යාණ මිත්‍රයා අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යෙක් විදිහට මං ඒ බණ අහගෙන ඒක මං අනිත් අයට කියලා දුන්නා. මමත් එතකොට තව කීප දෙනෙකුට කල්යාණ මිත්‍රෙක් වුණා. ඒ මගේ බණක් අහපු අර දූ පොඩ්ඩ එයාගේ යාළුවෝ කීප දෙනාට කල්යාණ මිත්‍රෙක් වුණා. ලස්සනයි මේ කල්යාණ මිත්‍රත්වය. පවිටු යාළුවෙක් වෙනවට වඩා කලන මිත්‍රෙක් වෙනවා කියන්නේ කොච්චර සැනසීමක්ද හදවතට. ඒ නිසා ඔයාලා උත්සුක වෙන්න පිංගුතුනේ තව එක්කෙනෙකුට හරි කල්යාණ මිත්‍රෙක් වෙන්න. මේ ලෝකේ ඔයාලට තව එක්කෙනෙකුට කල්යාණ මිත්‍රෙක් වෙන්න බෑ. පළවෙනියටම ඔයාලට කල්යාණ මිත්‍රුන් නැත්තම්.
ඔයාලා මුලින්ම කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕනේ ඔයාලාටයි. ඔයාලා කල්යාණ මිත්‍රෙක් වෙන්න. ඒ උදෙසා මේ ආකල්ප ටික පොරව ගන්න. අත්ති මාතා අම්මා කියලා පූජනීය කතා. අත්ති පිතා තාත්තා කියලා පූජනීය පුරුෂයෙක් අපේ ලෝකේ අපිට ඉන්නවා. ඒ දෙදෙනාව පුබ්බ දේවා භික්ඛවේ මාතා පිතරෝ මව්පිය වනාහි මුල්ම දෙවිවරුය මහණෙනි කියලා කියපු වචනේ සිහි කර කර දෙවියන්ට වගේ අම්මා තාත්තා දෙන්නට පුදන්න. මේක හදවතකට ගන්න ඕන වටින්නේම ඉගෙන ගන්න වයසේ දූලා පුතාලටයි. මොකද ඔයාලට ඒකට තව කාලය හොඳට තියෙනවා. මං ආශිර්වාද කරනවා මේ ඔබ්බේගොඩ ද්විතීක පාසලේ මේ දහම් පදේ වටහා ගන්න වාසනාව මහිම ඇති පින්වන්ත දූලා පුතාලට. අදින් පස්සේ තමන්ගේ ජීවන ගමනේ ඉදිරි කාලවකවානුව අම්මාට ඉතා ආදර ඇති තාත්තට ඉදා ආදර ඇති අම්මා තාත්තා වදයක් කොට නොසලකන අම්මා තාත්තා දෙන්නට ඉතා සෙනෙහසින් ආදරයෙන් කටයුතු කරන දෙමව්පිය දෙදෙනාව දෙවි දේවතාවුන්සේ සලකා කටයුතු කරන සත්පුරුෂ දූලා පුතාලා බවට පත්වෙන්න මේ දරුවන්ට වාසනාව සැලසේවා කියලා මම සෙත් පතනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යහපත් ආකල්ප දෙකක්. අත්ති අයං ලෝකෝ මෙලවක් කියලා එකක් තියෙනවා. අත්ති පරෝ ලෝකෝ පරලොවක් කියලා එකක් තියෙනවා. මෙලෝ පරලෝ විශ්වාස කරගෙන ජීවිතය ගත කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වදාලා 9 වෙනි ආකල්පය අත්ති සත්තා ඕපපාතිකා. මේ ලෝකේ ඕපපාතිකව පහළ වෙන සත්වයෝ ඉන්නවා. හොඳට පින් කරගත්තොත් ඕපපාතිකව දෙවිවරු අතර උපදිනවා. පින් කරගන්න බැරි වෙලා නැහුනොත් එහෙම ඕපපාතිකව නිරයේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ ආදී ඕපපාතික උපත්තලත් ගිහින් උපදිනවා. අන්තිම යහපත් ආකල්පය තමයි මේ ලෝකේ මෙලොව පරලොව අවබෝධ කරගෙන අවබෝධයෙන් දහන් දෙසන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. ඉතින් ඔය ආකල්ප 10 උවට කියනවා බුද්ධ වචනේ උවට කියන්නේ සම්මා දිට්ඨි. මොකද්ද ඔකට කියන්නේ? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කෙනෙකුට හටගත්තොත් එයාට මේ ලෝකේ පේන විදිහ හරි. එයාට වරදින්නේ. ඒ කෝණයෙන් ලෝකේ දිහා බලාගෙන ජීවිතය ගත කරනකොට ගන්න තීරණ සාර්ථකයි. අපි මේ එකපාරක් දහම් පදයක් කියලා දුන්නට ඔයාලට තමයි තනියෙන් ජීවිතේ තීන්දුව తీරන අරගන්න වෙන්නේ. ඒ තනියෙන් ජීවිතේ තීන්දුව తీරනයක් ගන්නකොට මේ ආකල්ප 10න් හිත පිරලා තිබ්බොත් ඔයාලා තනියෙන් ගන්න තීරණේ අතිශයින්ම සාර්ථක වනු ඇති. ඒ නිසා අද කියලා දීපු මේ සුන්දර දහම් අරුත හොඳට හදවතට සමීප කරගෙන තමන්ගේ ජීවිතයේ යහපත් ආකල්ප වලින්ම ලස්සන කරගන්න දූපුතුන්ටත් වැඩිහිටියන්ටත් වාසනාව භාග්‍ය ලැබේවා. සාදු සාදු සාදු. අපි රැස් කළා වූ සියලුම පින්බල මහිමෙන් අපටත් ගෞතම බුදුරජුන්ගේ සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන ජීවිත ඇති කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අපි මේ විදිහට පින අනුමෝදන් කරමු. අපි රැස් කරපු පින විශේෂයෙන් අපි අනුමෝදනා කරනවා. මං හිතන්නේ 86 අපි කණ්ඩායම මේ පින්කම කරද්දී මෙයාලා මං හිතන්නේ ලොකු කාලයක් මේ වෙනුවෙන් උත්සාහවත් වුණා. එතකොට විශේෂයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාට මතක් කරන්න ඇති තමන්ගේ පින්කම සම්බන්ධයෙන් අපිට සිත්සේ පින්කම කරගන්න ආශිර්වාද කරන්න කියලා. මේ පින්කම සාර්ථක කරගැනීමේ කටයුත්තේදී යම්තාක් දෙවි දේවතාවුන් මේ පින්කමට ආශිර්වාද කළාද ඒ සියලුම දෙවියෝ ඊටාම සතුටු සිතින් අපගේ පින අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ ප්‍රදේශයේ බහාරව සිටින ගම්බහාර ප්‍රදේශ බහාර පළාත් බහාර දෙවිවරු නානා නංගොත් ඇද්ද ඒ සියලුම නංගොත් වලින් යුතු දෙවි දේවතාවෝ ඊටාම සතුටු සිතින් අපගේ පින අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ ප්‍රදේශයට අධිග්‍රෝහිතව අනසක් සහිතව සිටින කතරගම දෙව් මහා රජාණෝ පින් අනුමෝදන් වෙත්වා. ගණපති දෙව් මහා රජාණෝ පින් අනුමෝදන් වෙත්වා. පත්තිනි දේව මාතා දෙවඟන පින් අනුමෝදන් වෙත්වා. අනිකුත් සියලුම දෙවි දේවතාවරු විභීෂණ දෙවිඳුන් සිරි ඉන්දක දෙවිඳුන් සුමන සමන් දෙව් මහා රජුන් ආදී කොට
මහා විෂ්ණු දෙව් මහරජුන් ආදී කොට සියලුම දෙවි දේවතාවෝ පින් අනුමෝදන්ව දෙව්සිරියෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවි දේවතාවෝ මේ පින්වතුන්ල හැම දිනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුණු පින අපි අනුමෝදන් කරමු පින්වතුනේ. මට මේ වගේ දහම් පදයක් මේ පොඩි කාලවකවානු ඇතුලේ ඔයාලට කියලා දෙන්න ලැබුණේ මගේ ගුරු දේවයන් වහන්සේට පින් සිද්ධ වෙන්න. ඉතින් මගේ ගුරු දෙවිඳුන්ට අපි මේ පින බොහොම සතුටින් අනුමෝදන් කරමු. අපගේ ගුරු දේවෝත්තම අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඔබ්බේගොඩ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපගේ පූජ්‍ය අවසරයි මුතුකණ්ඩිය සමිතසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. 86 අපි පින්වතුන්ල බලාපොරොත්තු වෙනවා. බණට වැඩම කරපු මටත් මේ පින අනුමෝදන් කරන්නට මම බොහෝම සතුටින් මේ ධර්ම දාන පින මං අනුමෝදන් වෙනවා. මං ඔයාලා මේ පින්කම වෙනුවෙන් ගත්ත මහන්සිය මේ සැරසිලි ඔයාලා ධර්මයේ වෙනුවෙන් කරපු සත්කාර දේශකයන් වහන්සේ වෙනුවෙන් කරපු සත්කාර මම මේ සියලු දේ බොහොම සතුටින් අනුමෝදන් වෙන්නේ දහම් ගෞරවයෙන්. ඔයාලා දේශකයන් වහන්සේ වැඩම කරවද්දී මේ පාවඩේ මත මල් දානකොටත් මට ඇතිවෙච්ච හැඟීම තමයි මේ සුපින්වතුලගේ දහම් ගෞරවය නෙමෙයි කියලා. ඒ නිසා මම බොහොම සතුටින් ඔයාලගේ පින් අනුමෝදන් වෙනවා. ඒ වගේම අද දහම් අසන්ට මෙහි වැඩමවා වදාලා වූ අපේ පින්වත් මෙහෙණින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග දිගාසිරි සම්පත්තියම වේවා. උතුම් සඟරුවන පතන්නා වූ බෝධියකින් නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. අපි රැස් කරගන්න යෙදුණු සියලුම පින් අනුමෝදන් කරනමු. අපි විශේෂයෙන් ඔබ්බේගොඩ ද්විතීක පාසලේ වර්තමාන විදුහල්පති ගුරු පියාණන් පින්වත් සරත් ගුරු පියාණන් හට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ මම විශේෂයෙන් විදුහල්පතිතුමාට මම සතුටින් පින් අනුමෝදන් කරනවා. මොකද අපි මේ වර්තමානයේ මේ කාලේ අපිට ඉස්කෝල කීපයකම ධර්ම දේශනා මගේ හැරුණා. මොකද මොන හේතුවකින්ද ඒක වෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඒ පාසලට මහමෙවුනාවේ ස්වාමීන් වහන්සේලා වඩම්මන්න අකමැති කියලා. අර හරි දුක හිතුණා. ඒ කියන්නේ ඒ මොන විස බීජයක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ විස බීජය විසින් දරුවන්ට ලැබෙන්න තිබිච්ච ලොකු භාග්‍යයක් අහිමි වෙලා ගියා. ඉතින් මේ මට හරි සතුටුයි මෙහෙම පාසල්වල විදුහල්පතිතුමා කියලා කියන්නේ නියමුවා. විදුහල්පතිතුමාගේ තනි තීරණයට පුළුවන් මේ වගේ වැඩසටහනක් සම්පූර්ණයෙන් නවත්තන්න. විදුහල්පති කෙනෙකුගේ අවසරයක් අනුමැතියක් නැතුව මෙහෙම පින්කමක් කරන්න බෑ. ඒ නිසා අද මේ දෙමව්පියොත් එකතු වෙලා ඉන්න වෙලාවේ මම මේ වචනේ කියන්නේ වටින විදුහල්පති ගුරුවරයෙක් මේ පාසලට ලැබිලා ඉන්නවා. ඒ නිසා එතුමාට අපි සෙත් පතමින් පින් අනුමෝදනා කරනවා සරත් මහත්මයාට. අනිකුත් මේ පාසලේ අධ්‍යාපනය දරුවන්ට අධ්‍යාපනය ලැබ දෙන ආචාර්ය මණ්ඩලයේ පින්වන්ත ගුරු මව්වරු පින්වන්ත ගුරු පියවරුන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. දුවේ පුතේ ඔයාලා කවුරුත් ඔයාලගේ ආදරණීය ගුරු මව්පියවරුන්ට පින් අනුමෝදන් කරන්න. හොඳට අත් එකතු කරලා පින් අනුමෝදන් කරන්න. ඔයාලට ඔයාලගේ ජීවිතේ විශේෂ දැනුම ලබා දෙන්න මහන්සි වෙන ආදරණීය ගුරු අම්මලාට ආදරණීය ගුරු පියවරුන්ට අප අද දවසේ බණ අහලා හිත් පහදවාගෙන රැස් කරපු සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ ගුරු මව්පියවරුන් නිදුක් නිරෝග දිගාසිරි ලබත්වා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නත් අපි අනුමෝදන් කරන පින අපගේ ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරන්නට. 86 අපි මේ පින්වතුන්ලා
තමන්ට ශිල්ප දීපු ගුරුමව්පියවරුන්ට අද මෙතෙන්ට බණට ආරාධනා කළා. ඉතින් මේ වෙනකොට වයෝවෘද්ධව සිටින මේ දරුවන්ගේ ලෝකයට ආලෝකයක් ලබා දීපු ගුරුමව්පියවරුන්ට මම හිතනවා අද බොහොම සන්තෝෂදායක දවසක්. තමන්ගේ සිසු දරුවෝ මෙහෙම යහපතක යෙදෙනවා දකින්න ලැබීම. ඉතින් අපි මේ වයෝවෘද්ධ ගුරුමව්වරුන්ට ගුරුපියවරුන්ට අපි සෙත් පතනවා. කායික සුව සැලසේවා, මානසික සුව සැලසේවා, නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. 86 අපි කණ්ඩායමේ පිරිසට සිත් සසර දීපු සියලු ගුරු මෑණිවරුන්ට ගුරුපියවරුන්ට ධර්ම අවබෝධය උදෙසා මේ දරුවන්ගේ ධර්ම දාණය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා අපි සෙත් පතනවා. රැස් කර ගන්න යෙදුණු පින මින් වසර 10කට ඉහතදී මිය පරලෝකීය ඩී.එම්. නන්දසිරි සහෝදරයාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම 86 අපි කණ්ඩායමේ ඒ පින්වතුන්ලගේ සිප් සතර ලබා දීලා මිය පරලෝ යන්ට යෙදුණු ගුරු මව්වරුන්ට ගුරුපියවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. මේ වෙනකොට මිය පරලෝ ගොස් සිටින ආදරණීය මේ අම්මලාට තාත්තලාට මේ පින් අනුමෝදන් වෙත්වා. 86 කණ්ඩායමේ පින්වතුන්ලගේ යම් මේ මිය පරලෝ යන්ට යෙදුණු ඥාති හිත මිත්‍රාදීන් වෙද්ද ඒ සියලු දෙනාහට මේ පින් අනුමෝදන් වෙත්වා. මින් මාස 4කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ඒ පියාණන්හට ශාන්ත පද්ම කුමාර මහත්මයාගේ පියාණන්හට මේ පින් අනුමෝදන් වෙත්වා. අනිකොත් ඔබ අප කාගෙත් නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝ සැප ලබත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාව රැස් කර ගන්න යෙදුණු පුණ්‍ය ධර්මයෝ අද අපි මේ පින්කම මූලිකව 86 අපි කණ්ඩායමේ පිරිස සංවිධානය කරද්දී මේ වෙනුවෙන් විශේෂයෙන් දායකත්ව සලසපු නම් සඳහන් කළ යුතු අයව අපි සිහි කරනවා. ස්වාමීන් වහන්සේව වැඩම කරවීමේ ප්‍රවාහන වියදම දරන ලද්දේ 86 කණ්ඩායමේ සමාජිකා පින්වත් නිලූපා සංජීවනී සහ චන්දන මහත්මයා දේශකයන් වහන්සේ වඩා හිඳුවීම උදෙසා අලංකාරවත් ධර්මාසනයේ නිමවන්ට ශ්‍රමයෙන් දායකත්වය ලබා දුන්නේ දයාරත්න මහත්මයා සහ 86 අපි කණ්ඩායමේ පින්වතුන්. හේවිසි වාදනයේ වෙනුවෙන් දායකත්වයේ දරපු පින්වතුන්ලට මේ පින්වල ආශිර්වාදේ වේවා. මුතුකොට පරිත්‍යාග කරමින් ඒ වෙනුවෙන් අප කැප වුණේ විනීතා මොනසිංහ මහත්මිය. එතුමීට මේ පින්වල ආශිර්වාදේ වේවා. ධර්මදේශනාමේ පින්කමට අවශ්‍ය ශබ්ද විකාශ යන්ත්‍ර සහ පටිගත කිරීමේ කටයුතු වෙනුවෙන් දායකත්වයේ දරුවේ ආරේ කෝමලී චන්ද්‍රිකා සහ ජී ප්‍රභාත් සුමුදු දෙපළ. ඒ අයට මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් වේවා. මින් මාස 4කට පමණ ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පියාණන්ට පින් අනුමෝදනා කරන අදහසිනුයි පිරිකර පූජාවේ දායකත්වයේ දරුවේ ශාන්ත පද්ම කුමාර මහත්මයා. ධර්ම ශ්‍රවණයට ආපු පිරිස වෙනුවෙන් දන්සලක් සපයන්ට ඒ දන්සල වෙනුවෙන් දායකත්වයේ දරුවේ සනු මෝටර්ස් අධිපති පින්වත් සමන් කුමාර මහත්මයා ඇතුළු පින්වතුන් මේ සියලු දෙනාගේ ඒකරාශී වීමෙන් තමයි 86 අපි කණ්ඩායමේ පින්වතුන් මේ පින්කම සිද්ධ කළේ. ඉතින් ඒ 86 කණ්ඩායමේ සමාජිකාව සියලු දෙනාට ඒ අයගේ දයාබර ස්වාමිවරුන්ට දයාබර බිරින්දෑවරුන්ට ආදරණීය දූල පුතාලට මේ සියලුම පින්වල ආශිර්වාදයෙන් සෙත් වේවා. ධර්ම ශ්‍රවණයට ඒකරාශී වෙච්ච ඔයාලා හැම දෙනාටත් මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. මේ පින්කමෙන් ජනිත සියලුම පුණ්‍ය සම්භාරයෝ අප සෑම සියලු දෙනාහට එකසේ සමසේම අනුමෝදන් වෙත්වා. කිසි කරදරයක් වෙහෙසක් නැති ජීවිත ගත කරන්නට ලැබේවා. රැකිරක්ෂා වෙලෙහෙළදාම් ව්‍යාපාර ආදී වලගේ කටයුතු සමෘද්ධමත් වේවා. විශේෂයෙන් මන් දූපුතුන්ට සෙත් පතනවා. දරුවන්ට අධ්‍යාපන කටයුතු විභාග කටයුතු සාර්ථක කරගන්නට ලැබේවා. දරුවන්ගේ අනාගත ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සෞභාග්‍යමත් වේවා. දරුවන්ගේ ජීවිත කාලය පුරා අසත්පුරු සැසුරක නොවැටි සත්පුරු සැසුරේ රැකෙන්ට මේ දරුවෝ හැමදෙනා වාසනාවන්ත වේවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට ලබන්ට මේ දූල පුතාලා හැමදෙනාගේ ජීවිත ඒකාන්තයෙන් වාසනාවන්ත වෙත්වා. දහම් ශ්‍රවණයට ඒකරාශී වෙච්ච ඔයාලට හෝ ඔයාලගේ පවුල්වල පිරිසට යම් මේ රෝගාබාධ වෙත්නම්
ඒ සියලු රෝගාබාධයෝ මේ සියලු පින්බල මහිමින් දුරින්ම දුර වේවා. පින්වතුන්ගේ ආදරණීය මව් දෙමව්පිය වැඩිහිටි ආදීන්ට සෙත් සැලසේවා. පින්වතුන්ගේ පවුල්වල ගර්භණී මාතාව සිටින්නම් ඒ අම්මලාටත් දරු පැටවුන්ටත් සෙත් සැලසේවා. හැම දිනාට ධර්මාවබෝධයටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. 86 අපි කණ්ඩායමේ මේ පිරිසට තව තවත් මේ බඳු සුන්දර පින්කම් තමන්ගේ ජීවිතයට යහපත පිණිසත් අන් බොහෝ දෙනෙකුට සෙත් පිණිසත් මෙහෙම සමගි සම්පන්නව ක්‍රියාත්මක කරගෙන යන්නට රත්නත්‍රයේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා කියලා සෙත් පතනවා. ඔබ්බේගොඩ පාසලේ දරුවන්ට අනාගත ජීවිතයේ ਸਰව ප්‍රකාරයෙන්ම ජයගනු පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා මම සෙත් පතනවා. දැන් හැම දිනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුපතේ